හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා පුතේ. මගේ grade 7 දරුවෝ හැමෝම ඉංග්‍රීසි මීඩියම් නම් සිංහල මීඩියම්. හරි. අපි දෙගොල්ලම ඉන්න නිසා සහ ඉංග්‍රීසි කියන භාෂාව ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට. හරිද? සිංහල මීඩියම් දරුවන්ටත් මම ඉංග්‍රීසියෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ඔක්කොම ඉංග්‍රීසි වලින් නෙමෙයි. ඔයාට ඉංග්‍රීසි දැන් හිතන්නකෝ පුතේ ඔයා කම්පියුටර් එකට පරිගණකය කියන්නේ නැහනේ. හැම වෙලේම ආ කියන්නේ කම්පියුටර් කියලා නේද? ඒ වගේ අපිට IT ඉගෙන ගන්නකොට අපිට ඉංග්‍රීසි තමයි වැදගත්ම වෙන්නේ. English is very important නේ අපිට නේද? ඒ නිසා අපි සිංහල දරුවෝ ටිකක් මම ඉංග්‍රීසි වලින් මෙතන දානවා ස්මාර්ට් බෝඩ් එකේ. හරිද? ඒ වගේම ඔයාගේ ළඟ ඉංග්‍රීසි රීඩින් බුක් එක තියෙනවනේ ළඟ නේද? සිංහල රීඩින් බුක් එක. يعني සිංහල කියවීම් පොත ඔයාගේ ළඟ තියෙනවනේ පුතේ. මම කියන්නේ සිංහල මීඩියම් දරුවන්ට. සිංහල මීඩියම් දරුවන්ගේ ළඟ සිංහල මොනවාද ඉස්කෝලේ අච්චු පොත. එහෙම නැත්නම් මම දීපු ටියුට් එක. දෙකකින් එකක් තියෙනවනේ. එතකොට ඔය ටියුට් එක ඇතුලේ තියෙනවා සිංහලෙන් සම්පූර්ණ විස්තර කරලා. සහ මෙතන ඉංග්‍රීසි වලින් තියෙනවා. මම මේ ඉංග්‍රීසි වලින් තියෙන එක ඔයාට ආපහු එක්ස්ප්ලেইন කරනවා. සිංහලෙන් සහ ඉංග්‍රීසි දරුවන්ට ඉංග්‍රීසි වලින්. ඔයාට වැදගත් වෙන්නේ පුතේ දැන් අපි ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලেইন කරන එක සහ සිංහලෙනුත් ඒක කියන එක සිංහල දරුවන්ටත් එක පැත්තකින් වැදගත් වෙනවා. ඔයාට ඉංග්‍රීසි පුළුවන්. සහ ඉංග්‍රීසි දරුවන්ටත් බැරි තැන් සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔය දෙකම නිසා තමයි මම ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් එකට දාලා උගන්වන්නේ. මගේ ක්ලාසස් වල ඉන්නවා ෆිසිකල් ක්ලාසස් වල පුතේ සිංහල මීඩියම් and ඉංග්‍රීසි මීඩියම් මික්ස් වෙ ඉන්නේ. එයාලගේ දැන් සිංහල මීඩියම් ආපු දරුවන්ටත් දැන් මේ වෙද්දි ඉංග්‍රීසි පුළුවන්. හේතුව මම ක්ලාස් එක ඇතුලේ ඉංග්‍රීසියෙන්ත් කියා දෙනවා. එතකොට පුතේ ඉංග්‍රීසි දරුවන්ටත් සහ සිංහල දරුවන්ට හොඳට ඉංග්‍රීසිත් පුළුවන් වෙනවා. ඒක අපිට ගොඩක් වැදගත්. මොකද ඔයාලා දැන් සිංහල මීඩියම් ඉගෙන ගත්තට පුතා ඔයා 10 වසරට වගේ යද්දි ගොඩක් පාසල් වල මේ වෙද්දි ලංකාවේ ඉංග්‍රීසි මීඩියම් කරන්න ඕනේ ICT. හරිද? ඉංග්‍රීසි මීඩියම් ICT කරන්න ගොඩක් පාසල් වල මේ වෙද්දි කොළඹ නම් කිසිම හදිසියෙන් තමයි සිංහල මීඩියම් තියෙන්නේ. ගොඩක් පාසල් වල කොළඹ තියෙන්නේ ICT අනිත් විෂයන් සිංහලෙන් කරත් ICT ඉංග්‍රීසි වලින් කරන්න ඕනේ. ඒ නිසා පුතේ සිංහල මීඩියම් දරුවෝ කැමතිද ඉංග්‍රීසි ඉගෙන ගන්න? සිංහල අය කැමතිද ඉංග්‍රීසි ඉගෙන ගන්න? කැමති. කැමති. Yes, teacher. Yes, very good. Yes, teacher. එකනේ. එතකොට ඔයාටත් දන්නේම නැතුව ඔයා 10 වසරට යද්දි දැන් grade 7 නේ. ඔයා 10ට යද්දි ඔයාටත් ICT ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයට ඔයාව හැදෙයි. හරිද? මොකද පුතේ ඔයාට ICT වල දැන් සිංහලෙන් ඉගෙන ගත්තම සිංහල සමහර වචන අමාරුයි. right? ඒක ඔයාට ඉංග්‍රීසි වලින් පේපර් එකට ලිව්වා කියලා ලකුණු අඩු කරන්න බෑනේ ටීචර්ට. මොකද කොහොම කරත් ඔයා ලියලා තියෙන උත්තරේනේ. අපි හිතමු ඔන්න මොකක් හරි උත්තරයකට එන්න ඕනේ පරිගණකය කියලා. එතකොට ඔයා ඒකට කම්පියුටර් කියලා ලිව්වට කිසිම විභාගෙදී ඔයාගේ ලකුණු අඩු කරන්නේ නැහැ. හේතුව ඔයා කොහොම හරි උත්තරේ ලියලානේ නේද? සහ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන. දැන් ඔයා පුතේ මට කියන්න බලන්න මෙතන ඉන්න කවුරු හරි කඩේට ගිහිල්ලා මව් පුවරුවක් දෙන්න කියලා නැත්නම් යතුරු පුවරුවක් දෙන්න කියලා ඉල්ලලා තියනවද? යතුරු පුවරුවක් කියලා. මොකද්ද යතුරු පුවරුව කියන්නේ සිංහලෙන්? මොකටද ඉංග්‍රීසි වලින් යතුරු පුවරුව කියන්නේ? කීබෝඩ් එක. දැන් ඔයා කඩේට ගිහිල්ලා ඉන්නවද? මාමේ මට යතුරු පුවරුවක් දෙන්නකෝ. එහෙම කියනවද? නෑනේ. කියන්නේ මට කීබෝඩ් එකක් දෙන්න, මට මවුස් එකක් දෙන්න, මට මදර් බෝඩ් එකක් දෙන්න, මට RAM එකක් දෙන්න. ඔයා ඉංග්‍රීසි වලින් තමයි කියන්නේ. ඒ නිසා ඔයාට ඉංග්‍රීසි තමයි ICT වලට වැදගත් වෙන්නේ. මොකද ICT වල තියෙන හැම වචනයක්ම ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. ඒ නිසා ඔයා සිංහල මීඩියම් වුණත් පුතේ මම ඔයාට සිංහලෙන් කියා දෙනවා. හැබැයි මම ඔයාට ඉංග්‍රීසි වලිනුත් ඒක කියා දෙනවා. ඒ නිසා සිංහල මීඩියම් බබාලා ටියුට් එකේ සිංහලෙන් තියෙන සමහර වචන මම ඉංග්‍රීසි වලින් කිව්වහම ඔයාලා කැමති නම් ඉගෙන ගන්න ආස නම් ඉංග්‍රීසි වලිනුත් ඒ වචනේ යටින් ලියා ගන්න. right? එතකොට ඔයාට ලොකු වෙද්දී ඒක වැදගත් වෙයි. very good සිතුමි 100 marks නේද? සිතුමි very good 100 marks තියනවලු සිතුමිට. එහෙනම් ඉතින් සිතුමි සෙතුමි නේ. සිතුමි එහෙනම් හොඳ දක්ෂයෙක් වෙන්න ඇති නේද? very good. හරි. අනිත් අය වරි වෙන්න එපා. ඔයාට 14 marks 35 marks තිබ්බත් අපි මේ අවුරුද්දේ කොහොම හරි ඔයාව 75 marks වලින් උඩට 75න් උඩට ඔයාව කොහොම හරි ගන්නවා ටීචර්. ඒ වගේම ඔයා හොඳ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන බබෙක් කරනවා. හරි. ඕකේ. අපි බලමු මොකද්ද මේ කියන්නේ?
මෙයා කියනවා එක්ක යාළුවෙක් කියනවා have you seen the central processing unit? දැන් පුතේ අච්චු පුතේ තමයි මේක තියෙන්නේ right? පේනවා නේද හැමෝටම? All clear? All clear the smart board? හැමෝටම පැහැදිලිද? පේනවද හොඳට? Okay බලන්න පුතේ. Have you seen the central processing unit? මොකක්ද ඒ කියන්නේ? ඔයා central processing unit එක ගැන දන්නවද? දැකලා තියෙනවද වගේ දෙයක් තමයි අහන්නේ නේද? අහන what is the central processing unit? Where it is located? කොහෙද මේක තියෙන්නේ? දැන් මේ අහන්නේ මොකද? මොකද්ද මේ central processing unit එක CPU එක කියන්නේ? ඒක කොහෙද තියෙන්නේ කියලා මෙන්න යාළුවෙක් තව යාළුවෙක්ගෙන් අහනවා නේද? මෙයා අහනවා කොහෙද central processing unit එක තියෙන්නේ? Where is what is the central processing unit? මොකද්ද central processing unit එක කියන්නේ? ඊට පස්සේ අහනවා where is it located? කොහෙද ඒක තියෙන්නේ? Do you know where it is located? ඔයාලා දන්නවද central processing unit එක තියෙන්නේ කොහෙද කියලා? දන්නවනම් raise hand කරන්න බලන්න. Do you know? Okay. Wow, very good. Very good. Okay. මං එක්කෙනෙක්ගෙන් අහනවා බොරුවට අත උස්සනවද කියලා බලන්න තමයි ටීචර් අහන්නේ. Okay. බලමු අපි ගෙන්ද අහන්නේ. හද්ද නම. විඤ්ඤා. විඤ්ඤා. Vinaya, sorry, පුතා. Vinaya. Vinaya, you Sinhala medium or English medium? Sinhala පුතා English. English medium. Okay. Do you know where is it located? Central processing unit එක? It is located in the motherboard. Motherboard. Very good, Vinaya. Motherboard නේද? අනිත් අයත් හිතනවා නේද motherboard එක කියලා අත උස්සලා ඉන්න හැමෝගෙම උත්තරේ ඒක නේද? Very good, motherboard. Very good. Okay. Motherboard එකේ තමයි තියෙන්නේ. මං අද ඔයාට උස්සගෙන ආවා මෙන්න මෙහෙම එකක්. මොකක්ද මේ? What is this? Do you know what is this? Huh? Fridge එක. This is a refrigerator. Oh, washing machine? What is this? මොකක්ද මේ fridge එකක්ද? Washing machine එකක්ද? CPU. CPU. Oh, System unit. Any other answer? System unit. System unit. How the system unit කිව්වේ? මට පොඩ්ඩක්. System unit. System unit කියන කතියට උස්සන්න. Okay. Very good. බලමු මම අත උස්සන කට්ටිය ඔක්කොම බලනවා දැන් ඈ. බලන් ඉන්නේ මම ඔයාලගේ දිහා. හරි. මේක this is a system unit. මේ තමයි පුතේ system unit. අපි කියනවා සිංහලෙන් පද්ධති ඒකකය. මොකද්ද? පද්ධති ඒකකය, right? මෙන්න මේ පද්ධති ඒකකයේ ඇතුලේ තමයි උන්නත් බෑ බලයි. කමක් නෑ. ඉතින් ඔයාලට උගන්වන්න එපා නේද? මේකට අපි කියනවා පද්ධති ඒකකය කියලා. right? මේ පද්ධති ඒකකය ඇතුලේ තියෙනවා මොකක්ද? motherboard එක. මොකක්ද ඒකට කියන්නේ? මව් පුවරුව. නේද? මව් පුවරුව තියෙනවා මේක ඇතුලේ. motherboard එක තියෙනවා මේක ඇතුලේ නේද? right. ඉන්නකෝ. පොඩ්ඩක් ඉන්න මේක අපි පුටුවක් උඩින්වත් තියාගමු නේද මොකක් හරි ස්ටූල් එකක් උඩින්. Okay. Wait. දැන් අපි ඒක උස්සගමු. අපි කැමරා එක චුට්ටක් පහළට කරමු. හරි. මම දැන් මේක පහලින් තියන් පෙන්නන්නේ ඔයාලට. බලන්න පේනවද කියලා. right හැමෝටම පේනව නේද පුතේ? Yes, teacher. Okay. බලන්න. we'll see. බලන් ඉන්න. මේක ඇතුලේ තියෙනවා පුතේ. this is a cooling fan. zoom කරන්න. zoom කරන්න. පේනවද?
හරි. මෙන්න මේකට කියනවා අපි මෙන්න මේ cooling pan එක, right? අපි මේ cooling pan එක මෙහෙම ගලවනවා. දැන් ටීචර් හයි කරන්නද? හයි කරන්නත් දන්නවා ගැලවුවට පස්සේ. ගලවුවා වගේම හයි කරන්නත් එපයි නේ. ඉන්න. ඕකේ. මෙන්න පේනවද ඔයාට මේ මොකද්ද කියලා? Do you know about? Do you know? මොකද්ද මේ සිංහල medium students කියන සිංහලයි කියන්න බලන්න. මාධ්‍ය සැකසුම් ඒකකය English medium students, what is this? CPU Central Processing Unit, right. අපි බලමු මෙයාව අරගෙන. මෙයාට අපි තව නමක් කියනවා. Any other name? Do you know any other name? මම ගලවලා ගත්තා. brain of the computer Yeah, the brain of the computer නේද? පරිගණකයේ දැන් zoom out. මම දැන් එයා විතරක් ගලවලා අරගෙන මෙයා පැත්තකට දානවා. ඔයා යන්න පිටාට. right. ඔයා ඉන්න මගේ ළඟට. මෙන්න මෙයා. right. මේ තියෙන්නේ Central Processing Unit එක CPU, right? මේකට අපි කියනවා the brain of the computer. පරිගණකයේ මොළය කියලා. right? brain of the computer. පරිගණකයේ මොළය කියලා අපි කියනවා මේක. බලන්න. මෙහෙම තමයි තියෙන්නේ. හරිද? දැක්කද? දැන් මේක ගලවලා කොහෙටද අපි හයි කරගන්නේ? පරිගණකයේ මොළය ගලවලා අපි අපේ මොළයට උඩින් තියා ගන්නවා. දැන් I am a computer. Okay? දැන් ඉතින් මොකද කරන්නේ? ටීචර්ගේ දැන් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඔයාවල මොනවා හරි එන්ටර් කරාම අන්න දැන් ටීචර්ගේ ස්පීඩ් එක වැඩි වුණා. ඇයි? ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක වැඩි වුණානේ නේද? ඒ නිසා ටීචර්ගේ තව ටිකක් ස්පීඩ් වැඩි වෙනවා දැන් මොන. ඔහොම වේගෙන් වැඩ කරනවා ටීචර් නේ. එහෙමත් කරනවා. රයිට්. මම දැන් මේවා පැත්තකින් තියනවා. හරි. අපි බලමු මොකද්ද කියලා. ඔව්. මෙයා කියනවා CPU can't observe from the outside. මොකද්ද කියන්නේ පුතේ? එයා කියනවා CPU එක අපිට එළියෙන් පේන්නේ නැහැ නේද? එළියට පේන්නේ නැහැ. එයා ඉන්නේ ඇතුලේ නේද? හරි. බලන්න ඔයාලගේ ටියුට් එකේ first page එකේ second page එකේ බලන්න ටියුට් නැති දරුවෝ නිසා මම බැරිවද ටියුට් එක නොකර ඉන්නවද කියලා. ඒකේ තියෙනවා what is the CPU? What is a CPU කියන්නේ? මොකද්ද CPU කියන්නේ කියලා ඒකේ දීලා තියෙනවා. මොකද්ද CPU කියන්නේ? The CPU, Central Processing Unit, is the brain කොහොමද කියන්නේ? Brain of the computer. It is follows instructions and does calculations. බලමු මේකේ මොකද්ද කියන්නේ කියලා. right? ඔන්න ඒකේ කියලා තියෙනවා මොකද්ද? ටියුට් එක තියෙන දරුවෝ බලන්න. මධ්‍ය සැකසුම් මේකකේ යනු පරිගණකයේ මොළයයි. right? අන්න ඒක highlight කරගන්න දැන් highlight එකක් තියෙන අය. highlight. right? What is the CPU කියන එකේ? CPU is central processing is the brain of the computer. It is follow instruction and does calculations. highlight කරගන්න ඒ ටික ඒ කොටස highlight කරගන්න. right? සිංහල medium students ලා මධ්‍ය සැකසුම් මේකකය කියන්නේ පරිගණකයේ මොළය. ඒ කියන්නේ පුතේ අපේ මොළය වගේ. දැන් අපේ මොළේ නැති වුණොත් මොකද වෙන්නේ? හරි. මොළේ නැතුව හදවත විතරක් තියෙනවා. heart එක විතරක් තියෙනවා. right? without brain අපිට මොළේ නැතුව වැඩ කරන්න පුළුවන්ද? වැඩ කරන්න පුළුවන්ද brain එක නැතුව? නේ? මුකුත් කරන්න බෑ. ඇයි අපිට මුකුත් හිතෙන්නේ නැහනේ? නේද? මුකුත් හිතෙන්නේ නැහැ. අපි හිතමු දැන් ගානක් හදන්න දුන්නොත් මොළයක් නැති කෙනෙක්ට අර අපි කියන්නේ ඔයාට මොළේ නැද්ද? එහෙම කියලා අහන්නේ. ඇයි එහෙම අහන්නේ? ඒ අහන්නේ ඔයාට මොළේ නැද්ද කියලා අහන්නේ මොකක් හරි දෙයක් කරන්න බැරි වුණාමනේ. ඇත්තටම මොළේ නැතුනොත් මුකුත් කරන්න බෑ. නේ? Without our brain we can't do anything. නේ? කිසිම දෙයක් අපිට කරන්න බෑ නේ.
ඕකේ. බලන්න අපි මේක චුට්ටක් අද අපි ස්කූල් රීඩින් බුක් එක පොඩ්ඩක් ෆලෝ කරමු ටික දිනෙට ටියුට් එක ගන්න බැරි වුණ නිසා right next week ඉඳන් අපි ටියුට් එකත් එක්කම යමු දෙකම යමු දැන් මම දෙකම කරනවා නමුත් අපි ස්කූල් රීඩින් බුක් එක චුට්ටක් අද ෆලෝ කරමු මොකද ස්කූල් බුක් එකනේ ඔයාලට වැදගත් වෙන්නේ නේද හරි computer is like a kitchen in the hotel and the central processing unit is like a chef in that kitchen මොකද්ද මේ කියන්නේ කම්පියුටර් එක කියන්නේ කිචන් එකක්ලු ඒ කියන්නේ කම්පියුටර් එක හරියට නිකන් කුස්සිය වගේලු හරිද පරිගණකය හරියට නිකන් කුස්සියක් වගේලු එතකොට හොටෙල් එකක නිකන් ගෙදර කුස්සියක් නෙමෙයි හොටෙල් එක කුස්සියක් වගේලු පරිගණකය කියන්නේ හරිද ඊට පස්සේ කියනවා and central processing unit is like a chef in the kitchen ඒ කියන්නේ මොකද දැන් කම්පියුටර් එක කියන්නේ පරිගණකය කියන්නේ හොටෙල් එකක chef මේ sorry kitchen එක right ඒ කියන්නේ කුස්සිය පරිගණකය කියන්නේ මොකද්ද හොටෙල් එකක තියෙන කුස්සිය ඔන්න හිතන්න මම දැන් ඔයාලා කොහේරි හොටෙල් එකකට යනවා ඒ හොටෙල් එකේ කුස්සියක් තියෙනවනේ kitchen එකක් තියෙනවනේ පරිගණකය කියන්නේ අන්න ඒ වගේ හොටෙල් එකක කුස්සියක් ඒ වගේම central processing unit එක කියන්නේ chef in that hotel kitchen එකේනේ kitchen එකේ ඉන්න කවුද අපි කියන්නේ කෝකියා නේද වැඩ කරන්නේ උයන්නේ අන්න එයා තමයි central processing unit එක ඔන්න මම දැන් මෙහෙම කියන්නකො චුට්ටක් බලන්නකො මෙන්න මෙහෙම මෙන්න මේම දැන් ඉන්නවා මෙන්න හොටෙල් එකක් තියෙනවා මේක තමයි හොටෙල් එක right this is hotel මේක ඉන්නවා මෙන්න මෙහෙම chef කෙනෙක් right this is a chef and this is hotel තාට්ටු දෙකේ hotel හරිද එතකොට මෙයා තමයි මේ හොටෙල් එක කියන්නේ පුතේ කම්පියුටර් එක right පරිගණකය තමයි මේ ඉන්න හොටෙල් එක මෙයා තමයි හොටෙල් එකේ ඉන්න කවුද chef chef කියන්නේ කවුද CPU central processing unit ඇයි අපි එහෙම කියන්නේ දැන් chef කෙනෙක් නැතුව හොටෙල් එක kitchen එකක් වැඩක් තියද chef කෙනෙක් නැති වුණොත් හොටෙල් එකක kitchen එක අපිට කුස්සියෙන් වැඩක් තියනවද කුස්සිය මොනවද කරන්න පුළුවන් අපිට chef කෙනෙක් නැති වුණොත් දැන් ඔයාලයි අම්මා නැතුව ගෙදර කුස්සියෙන් වැඩක් තියනවද අම්මනේ උයන්නේ නේද අම්මා තමයි උයන්නේ එතකොට අම්මා නැතුනොත් මොකද අම්මා කියන්නේ මේන් chef නේද දැන් අපේ ගෙදර හොටෙල් එකක් නම් ඒ හොටෙල් එකේ තියෙන kitchen එකේ මේන් chef කවුද අපේ අම්මා නේද right screen share කරන්න එපා පුතේ screen share කරන්න එපා පොඩ්ඩක් ඉන්න මම ඒක මේව කරනකම් මට ඒක අයින් කරන්න බැරි වුණා එහෙම වුණාම පුතේ මේ අනිත් අයට ඩිස්ටර්බ් වෙනවා ඔයාලා වැරදිලා වෙන්නේ නැති මම ඒක අයින් කරන්නම් දැන් don't screen sharing okay right එතකොට පුතේ අපිට මේ chef නැතුව වැඩ කරන්න බෑ වගේ ගෙදර කුස්සිය අම්මා නැතුව බෑ වගේ කම්පියුටර් එකට central processing unit එක නැතුව කිසි වැඩක් කරන්න බෑ right එයා ඉන්නම ඕනේ හිතන්නකෝ chefලා දෙන්නෙක් හිටියොත් මොකද වෙන්නේ කුස්සියකට මොකක්ද තියෙන වාසිය ඇඩ්වාන්ටේජ් එක මොකක්ද තියෙන වාසිය ඒක කියන්න බලන්න මට chefලා දෙන්නෙක් හිටියොත් කුස්සියේ kitchen එකේ 2 chefs හිටියොත් මොකද වෙන්නේ quickly වෙනවා මොකද පුතේ can prepare we can do the work faster wow work fast very good නේද තා මොකද කිව්වේ තව කියන්න බලන්න කාර්ය පහසු වෙනවා සඳිල්මි කියන්න බලන්න පුතේ සඳිල්මි ඕකේ වෙන කවුරු හරි කියන්න බලන්න තමන හරි කිව්ව මට ඇහුණා කාර්යය පහසු වෙනවා ඔව් කාර්යය පහසු වෙනවා වගේම ස්පීඩ් එක ෆාස්ට් වෙනවානේ ෆාස්ට් ස්පීඩ් එකක් ඇති වෙනවා chefලා දෙන්නෙක් හිටියොත් මොකද වෙන්නේ
එක chef කෙනෙක් rice එකක් දානවා අනිත් එක්කෙනා පොත්තු එකක් දානවා තව එක්කෙනෙක් ටෙවල් එකක් හදනවා කොහොම chefලා වැඩි වෙන්න වෙන්නේ මොකද ස්පීඩ් එක වැඩි වෙනවා සහ වැඩ කරන වැඩේ පහසු වෙනවා නේද ඒ වගේ තමයි පුතේ අපේ කම්පියුටර් එකටත් CPU එකකට වඩා තියෙනවා නම් මාරම ස්පීඩ්. එහෙම නැත්තම් තියෙන CPU එකේ තියෙන ස්පීඩ් එක වැඩි නම් මොකද වෙන්නේ? ගොඩක්ම පරිගණකයේ වැඩ පහසු වෙනවානේ. Easy to use නේ අපිට we can easy to use our computer with 2 CPU නැත්තම් අපි කියමු එකේ කැපැසිටි එක වැඩි මම එච්චර ලොකුට ඔයාලට කියන්නේ නැහැ ඔයාලා තාම ෂූටීනේ නිසා මම සරලව ඔයාලට කියන්නේ CPU දෙකක් තිබ්බොත් හරි එහෙම නැත්නම් තියෙන CPU එකේ තියෙන ස්පීඩ් එක වැඩි නම් අපිට ඉක්මනින් වැඩ කරන්න පුළුවන් chefලා දෙන්නෙක් හිටියොත් ස්පීඩ් එක වැඩි වෙනවා වගේ කිචන් එකක CPU ගොඩක් හරි එහෙම නැත්නම් තියෙන CPU එකේ ස්පීඩ් එක වැඩි නම් දැන් අපි හිතමු කම්මැලි chef කෙනෙක් ආවොත් මොකද වෙන්නේ හරි හිමීට තමයි කවුද ක්ලයන්ට්ලා ඇවිල්ලා මේ අපි කියනවා කවුද පාරිභෝගිකයෝ නේද පාරිභෝගිකයෝ ඇවිල්ලා ඉන්නවා බලාගෙන කුස්සියේ තාම chef හිමීට මෙහෙම කැරට් කපනවා අල සුද්ධ කරනවා ඉතින් මොකද වෙන්නේ එන පාරිභෝගිකයට යනවනේ ඇයි ඉතින් මේ කෑම ගේන්නේ නැහැ නේ අර හිමීටනේ වැඩ ඒ වගේ CPU එකේ ස්පීඩ් එක අඩු වෙන්න මොකද වෙන්නේ අපිට වැඩ ඉක්මනින් කරගන්න බැරි වෙනවා right do you understand හැමෝටම තේරුණාද තේරුම් නැති කෙනෙක් තේරුම් නැති කවුරුම හරි ඉන්නවනම් please raise your hand හරිද කාටම හරි තේරුම් නැත්නම් අත උස්සන්න පුතේ මම ආපහු explain කරනවා right okay let's identify the central processing unit පුතේ මට කියන්න චුට්ටකට මං අහනවා සිංහල මීඩියම් පුතාලට මෙහෙම ඉංග්‍රීසි වලින් දාලා කියා දෙද්දි තේරෙන්නේ නැද්ද? පැහැදිලි නැද්ද? තේරෙනවා ටීචර්. තේරෙනවා නේද පුතේ? ඔයාලට ඉංග්‍රීසි පුළුවන් නේද? එහෙම නැහැ නේද? තේරෙනවා ටීචර්. පුතේ තේරෙන්නේ නැත්නම් හදිස්සිය හරි ඔයාලට තේරෙන්නේ නැත්නම් මට chat එකක් private හරි දාන්න. හරිද? ටීචර් මුකුත් කියන්නේ නැහැ. එතකොට අපි ඒකට වෙන ක්‍රමයක් යොදමු. හරිද? තේරෙන්නේ නැත්නම් right බලන්න මොකද let's identify the central processing unit okay the central processing unit CPU can identified as a digital circuit that the process data according to the given instructions මොකද්ද මේ කියන්නේ CPU can be identified as a digital circuit that the process data according to the given instructions අපි මොකක් හරි instructions එකක් අපි ඒ කියන්නේ මොකද සිංහලෙන් අපි කියනවා මොන හරි උපදේශයක් දුන්නහම ඒක ක්‍රියාත්මක කරන එක තමයි CPU එකේ කාර්ය වෙන්නේ right මොන හරි දෙයක් කිව්වම දැන් හිතන්නකෝ ඔයා CPU එකක් කියලා හිතන ඔයාලා අම්මා දෙනවා උපදේශයක් පුතා කඩේට ගිහින් එන්න පුතා මේක කරන්න මොන හරි දෙයක් කිව්වහම අම්මා දෙනවා ඔයාට instructions එකක් අම්මා දෙනවා ඔයාට උපදේශයක් පුතේ මේක කරන්න කියලා අම්මා කියනවානේ වැඩක් කියලා. ඔයා එතකොට ඒක කරනවා CPU එක වගේනේ. අන්න ඒ වගේ තමයි පුතේ CPU එක කියන්නේ. right? ඉන්න විනාඩියක්. හරි. okay. පරයක් ඉන්න ඊළඟට බලන්න මොකද්ද කියන්නේ කියලා whatever task performed by the computer in all such instance the central processing unit runs in the background මොකද්ද කියන්නේ මේ මොනෝම හරි දෙයක් අපි කිව්වොත් නේද sorry මොනෝම හරි දෙයක් අපි කිව්වොත් දැන් අපි වැඩක් කිව්වොත් CPU එකේ වැඩේ තමයි එයා ඒ වැඩේ කරලා දෙන එක right මට තප්පරයක් දෙන්න පුතේ මෙන්න මේකක් පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙනවා
දැන් ඔයාලගේ ටියුට්ස් වල තියෙන මම මේ කියන කොටස් ඔයාලා highlight කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ exams වලදී ඒවා පාඩම් කරගන්න ඕනේ. ටීචර් ස්ට්‍රක් වෙලානේ පේන්නේ නැහැ. ආ දැන් හරිද පුතේ? ඔව් ටීචර්. ස්ලෝ වෙලාද? ලැග් වෙලාද? ඉන්න විනාඩියක් මං හිතන්නේ මේ. wait ඉන්න. මේ ෆෝන් එකකින් data off කරා නම් හරි. මේ wifi hotspot මොනවාද? හරි. දැන් හරිද පුතේ? දැන් හරිද? තාම නැද්ද? හරි ටීචර්. හරි ටීචර්. හරි very good. Redmi මොකද උනේ? Redmi 9 no. කෝ දැන් ඔයාලගේ නම් නෑනේ. අපිට දැන් කතා කරන්නේ Redmi 9, Apple 16, 17 Pro Max. එහෙම තමයි මට දැන් කතා කරන්න වෙන්නේ. Huawei, නම නැති වුණ ගමන්. Redmi 9 නේ. Redmi කියන්නේ මං හිතන්නේ නමක්. මං හිතුවා ෆෝන් එකේ නම කියලා. ඇයි Redmi කියලා ෆෝන් එකකුත් තියෙනවනේ පුතේ නේද? මේ අපේ ඇසිස්ටන්ට්ලා කියනවා මෙතන ෆෝන් වල නම් තියෙනවා කියලා ළමයින්ට. right. ඉන්න පුතේ විනාඩියක් මම මේ අද පොඩ්ඩක් පළවෙනි දවසනේ මේ ළමයි මැසේජස් දානවා ෆෝන් එකට. හරීම මේ අද ගොඩාක් වැඩ වැඩි ටීචර්ට. next week ඉඳන් ඔක්කොම අයින් කරලා දාලා එන්නේ ක්ලාස් එකට. මුකුත් ගේන්නේ නැහැ. හරි. බලන්න මම මේ පෙන්නපු ෆොටෝ එක අර මම ඔයාට පෙන්නුවේ ඉස්සෙල්ලා මේ ඒකමද කියලා ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකමද? මේ තියෙන්නේ මේ මම පෙන්නුවේ ඔයාට මෙහෙම ලං කරලා නේද? කො එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ බලන්න ඒකම තමයිනේ. ඒකම තමයි මේ තියෙන්නේ මේ බලන්න මේ පැත්ත හැරෙව්වම ඒකම තමයි මේ තියෙන්නේ right? මේකට තමයි තියෙන්නේ. දැන් හැබැයි පුතේ මම මේ ඔයාට අමතර කරුණක් කියන්නේ now මොනවද Apple MacBook තියෙනවානේ MacBook වල පුතේ මේ CPU එන්නේ නැහැ right? දැන් එන්නේ M4 කියලා chip එකක්. හරිද? M4 කියලා chip එකෙන් තමයි දැන් MacBook වල ඉස්සර වගේ නෙමෙයි වැඩ කරන්නේ. පොඩ්ඩක් ඉන්න මම මේ ටියුට් එකේ තිබ්බ කොටසක් පෙන්වන්න බලන්නේ ඔයාලට. හරි. දැන් ටියුට් එක පොඩ්ඩක් කියන අය ගන්නකෝ. නැති අය කමක් නැහැ. ටියුට් එක තියෙන අය ගන්නකෝ බලන්න. මොකක්ද බලන්න තියෙන්නේ? page number 3 එකේ බලන්න. page number 3. What does the CPU do? මොනවාද CPU එක කරන්නේ කියලා අහනවා. right? ඔන්න what does the CPU do? ටියුට් එක තියෙන අය බලන්න page number 3 එකේ සිංහල මීඩියම් බබලත් බලන්න. ඒකේ අහලා තිනවා මොකද්ද CPU එකේ කාර්යය මොකක්ද කියලා නේද? again lag ඉන්න මම ඔය ලැග් වෙන එක චුට්ටක් විනාඩියෙන් හදන්නම් පුතේ. මට විනාඩි දෙකක් දෙන්න. මේ ඉන්ටර්නෙට් ස්ලෝ එක මම පොඩ්ඩක් මේව කරන්නම්. වහිනවනේ පුතේ. වහින නිසා තමයි ප්‍රශ්නය. මේ දවස්වල වහිනවනේ. යස්සනේ ඔයාලට නේද? ඔයාලට වහිනවද මේ වෙලාවේ? Now raining. Okay, now okay.
දැන් හරි. මටත් හරි. මගේ වැඩෙත් හරි. Okay, now okay. දැන් ප්‍රශ්න ඉවරයි ඔක්කොම. Hello, excuse me, teacher. Yes. මම තේරිගේ අම්මා අපි දැන් ආවේ ගෙදර අර සාමය පාද යාත්‍රාව බලන්න කියලා. දැන් තමයි ජොයින්ට් උනේ. half hours වගේ තියෙනවා නෑනේ. කමක් නෑ රෙකෝඩින් එක බලන්න. අද කොහොමත් චුට්ටක් පරක් වෙලා තමයි පටන් ගත්තේ. මේ පොඩක් ටෙක්නිකල් ඉෂුස් ආවා ළමයිත් පරක් වෙලා තමයි මේ ක්ලාස් එකටත් ආවේ. ඒ නිසා පොඩ්ඩක් අද කොහොමත් පරක් වෙලා තමයි පටන් ගත්තේ. කමක් නෑ රෙකෝඩින් එක බලන්න ඉතිරි ටික දැන්ට අහගෙන ඉන්න. හරි. මොකද්ද දැන් අන්න අපි මේ ටික බලමු පුතේ. දැන් ඉවරයි. දැන් ලැගින් නෑ. දැන් okay. Now I am fix the මොනවාද network issue. හරි පුතේ print outs ගත්තනම් අර දැන් ආපු දරුවා print out එක ගත්තනම් ඒක සහ මේ reading book එක ගන්න ස්කූල් එකේ right බලන්න මේකේ තියන්නේ මොකද්ද මෙන්න මේ කියපු එක right the central processing unit can be identified as the digital circuits right that the process data according to the given instructions අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන එක තමයි මෙන්න මේ CPU එකේ කාර්යය හරිද ඊට පස්සේ මෙතන මෙහෙම කියලා තියෙනවා whatever task මොන වගේ වැඩක් වුණත් whatever task performed by the computer ඒ කියන්නේ මොකද්ද පරිගණකයේ මගින් මොන වගේ කාර්යයක් කිව්වත් ඒ ඕනම අවස්ථාවක මේ central processing unit එක ඒකට run වෙනවා මොකද්ද කියන්නේ whatever task performed by the computer මොන වගේ වැඩක් කිව්වත් පරිගණකය හරිද ඕන වෙලාවක මොන වගේ දෙයක් කිව්වත් මොකද කරන්නේ in the all such instance the central processing unit run in the background right මොකක්ද ඒ කියන්නේ මෙන්න මෙහෙම කියනවා පරිගණකයේ මගින් ඉටු කරන කාර්ය මොන වගේ වුණත් ඒ ඕනෑම අවස්ථාවකදී මධ්‍ය සැකසුම් මේකකය පසුබිමින් ක්‍රියාත්මක වෙනවලු ඔන්න මම සිංහලෙන් ආයෙ කියනවා මොකක්ද කියන්නේ පරිගණකයේ මොන වගේ කාර්යයක් පරිගණකයේ මගින් මොන වගේ කාර්යයන් ඉටු කරන්න උනත් ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් කම්පියුටර් එකෙන් මොන වගේ වැඩක් කරන්න උනත් කියනකො අපි හිතමු ගණන් හදන්නද චිත්‍රයක් අඳින්නද මොන හරි ડોකියුමන්ට් එකක් සේව් කරන්නද calculations drawing a picture right නැත්නම් create a word document නැත්නම් run a excel sheet right etc ඔය වගේ වැඩ ඕන වැඩක් කරන්න උනොත් මොකද වෙන්නේ ඕනෑම අවස්ථාවක මධ්‍ය සැකසුම් මේකක මෙන්න මේ CPU එක කියන එක මොකද්ද කරන්නේ ඇතුලේ ඉඳගෙන යා ක්‍රියාත්මක වෙනවානේ යා රන් වෙනවා නේද රන් වෙනවා යා දුවනවා දැන් මොකද වෙන්නේ පරිගණකයේ මොකක් හරි වැඩක් කරන්න කිව්වම CPU එක මෙහෙම දුවනවා නේද දුවනවා නෙමෙයි යා රන් වෙනවා කියන්නේ මොකද යා ඒක ඇතුලේ වැඩ කරනවා නේ ස්පීඩ් එකෙන් වැඩ කරනවා ඕක තමයි පුතේ කියන්නේ රන් වෙනවා කියලා right ඒක තේරුණාද මොකද්ද CPU එකෙන් කරන්නේ කියලා. එයා brain එක එයා තමයි it is a brain of the computer ඒක පරිගණකයේ මොළය මොකද කරන්නේ? පරිගණකයේ මොනවා හරි වැඩක්. දැන් පරිගණකයට හිතලා වැඩ කරනවද පුතේ? මට කියන්නේ පරිගණකයට හිතලා කරන්නේ නැත්තම් කවුරු හරි කියනවාද ඒ වැඩේ කරන්න කියලා. We have to instruct teacher. Yeah, right. අපි කියනවා නේද? අපි දෙනවා instructions. We give the instructions නේද අපි දෙනවා instructions and computer is run right CPU is run නේ අපි මොන හරි කිව්වහම අපි instructions ටිකක් දුන්නාම පරිගණකයේ ඇතුලේ එයා පරිගණකය දෙනවා කාටද අපි මෙන්න මෙහෙම එකක් තාත්තා කියනවා මට තේ එකක් හදන්න කියලා මම කියනවා අම්මට තේ එකක් හදන්න කියලා එහෙම නේද වෙන්නේ ගෙදර නේ තාත්තා කියනවා පුතේ තේ එකක් හදන් එන්නකෝ. ඊට පස්සේ මම ගිහිල්ලා කියනවා කාටද? අම්මේ තේ එකක් හදන්නකෝ. දැන් මට කියන්න කවුද අම්මා? කවුද මේ මම කියලා? කියන්න බලන්න. කවුද අම්මා? කවුද මම? computer mama අම්මා තමයි කවුද? කවුද අම්මා? CPU right very good. CPU එක තමයි අම්මා. ඇයි දැන් මොකද වෙන්නේ?
දැන් තාත්තා කියනවා තේ හදන්න කියලා. මම ගිහිල්ලා මට කියන්නේ මම ගිහිල්ලා ඒක අම්මට කියනවා. දැන් ඔන්න ඔය වගේ එකක් තමයි වෙන්නේ. පරිගණකේ මම කවුරු හරි කෙනෙක් කම්පියුටර් එකට කියනවා මෙහෙම දෙයක් කරන්න. ගානක් හදන්න. දැන් මම කියනවා ඔන්න දැන් මම මගේ කම්පියුටර් එකේ මෙහෙම ටයිප් කරනවා ගණන් දෙකක් හදන්න කියලා. දැන් කම්පියුටර් එකේ කාටද කියන්නේ? ඒක CPU එකට යා කිව්වහම CPU එක තමයි ගාන හදලා දෙන්නේ අපිට නේද? යා තමයි මොලේ වෙනසලා ගාන හදලා දෙන්නේ. තේරුණාද පුතේ? Did you understand all? හැමෝටම තේරුණාද? Teacher, I understand. මොකද්ද? The user perform the task. අවින්ද දාලා තිනවා. Very good, right? හරි. මෙන්න මේක බලන්න. Teacher. ඔව්. කියන්න. මේ repeat class එක කවුද teacher දී? රිපීට් ක්ලාස් එක අපි දැම්මේ සන්ඩේ නේද පුතා? grade 7 අපි දැම්මේ ඉරිදා. ඔව් ඉරිදා 7 ඉන්න මට මතක නෑ. 7:00 නේද? wait විනාඩියක් ඉන්න පුතේ බලලා කියන්න. රිපීට් ක්ලාස් එක අපි දැම්මේ grade 7 ඉරිදා 8 ඉඳන් 9:00 වෙනකම්. හරිද? රෑ 8 ඉඳන් ඔව් ඔයාලට ඒ වෙලාවටත් එන්න පුළුවන්. අද එන දරුවන්ටත් ගැටලුවක් නෑ. ඔයාලත් එන්න. ඇවිල්ලා ආපහු ඕන්න පාඩම අහගෙන ඉන්න. හරිද? බලන්න පුතේ මෙන්න මේක. The main function of the processor is to execute instruction stored in the computer program. What? ආපහු කියමු. The main function of the processor is to execute instructions stored in the computer program. මොකද්ද මේ කියන්නේ? පරිගණකයේ මේකේ ප්‍රධාන කාර්ය වන්නේ පරිගණකයේ නෙමෙයි CPU එකේ ප්‍රධාන කාර්ය වන්නේ පරිගණක වැඩසටහන්. මොනවාද පරිගණක වැඩසටහන් කියන්නේ? මෙන්න මේවා. computer program, right? computer program වලට තමයි අපි කියන්නේ පුතේ මොකද්ද? පරිගණක වැඩසටහන් කියලා. මෙන්න මේවට. මොකද්ද මේ පරිගණක වැඩසටහන් කියලා මම ඔයාලට තව ටිකක් කාලයක් ගියහම කියා දෙන්නම් ඉස්කෝලේ යන 11 අවසරට ගියාම හරිද? මොකද්ද කියන්නේ? මේ CPU එකේ ප්‍රධාන කාර්ය වන්නේ පරිගණක වැඩසටහන් ගබඩා කරලා තියෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමයිලු. ඔන්න බලන්න මොකද්ද කියන්නේ? The main function of the processor. processor එකේ ප්‍රධානම කාර්ය වන්නේ the main function of the processor. processor එක කියන්නේ මොකද්ද පුතේ? What is the processor? processor එක කියන්නේ මොකද්ද? දන්නේ නැද්ද? සැකසීම CPU එකටම තමයි අපි කියන්නේ processor එක කියලා. right? CPU එකටම same name එකක් තමයි අපි කියන්නේ processor එක කියලා. හරිද? මතකයිද හැමෝටම? ඒක ලියා ගන්න ටියුට් එකේ හැමෝම processor එක සමානයි CPU. right? එහෙම නැත්නම් සිංහල මීඩියම් අය ලියන්න අපි කියනවා මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකයේ central processing unit කියන්නේ. processor එක කියන්නේ අපි සිංහල වචන. Can we write processor? sorry පුතා. මොකද්ද? Teacher, can we write processor is also known as the CPU? yes. CPU එක අපි කියන්නේ processor එක කියලාම තමයි. right? අපි ඒකට මේ ඕකේ අද ටියුට් එක නැති කට්ටිය ගැටලුවක් නැහැ. next week එද්දි ටියුට් එක හදාගෙන ඉන්න සහ repeat class එකට පුළුවන් නම් හැමෝම එන්න. ඒ මොකද දන්නවද? අද ටිකක් අපිට පරක් වුණා පටන් ගන්න සහ ගොඩක් අය ටියුට්ස් නැහැ. පුළුවන් හැමෝම repeat එකටත් එන්න මේ සතිය. හරි පුතේ. බලන්න the main function of the processor. processor එකේ ප්‍රධාන සකසනය අපි කියන්නේ පුතේ processor එකට කියන්නේ සකසනය සිංහලෙන්. ඕකේ ආපහු කියන්න. processor එක සමානයි කියලා ලියන්න. processor is equal to central processing unit. right?
process එක කියන්නේ central processing unit එකටම තමයි right process එකකට සිංහලෙන් කියනවා අපි සැකස් මේ මොනවාද සකසනය මෙන්න මෙහෙම සකසනය ඕ ඒ මොකක්ද අපි කියනවා යාට සකසනය කියලා පාර මේ වෙකෙන්නේ නෑ කලබලේ ඉන්න අපි කියනවා සකසනය හරිද මේකටම කියනවා මොකද්ද මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය තේරුණාද නැත්තම් අපි කියනවා CPU සමානයි මොකද්ද processor හරිද පේනව නේද හැමෝටම PROCESSOR processor CPU is equal processor මේ දෙකම එකයි හරිද එකම දේ තමයි මේ ආපහු කියන්නේ right හැමෝම ලියා ගන්න සකසනය සමානයි මධ්‍ය සැකසුම් ඒකකය හරිද ලියලි වරද මට පේනවා නිකන් නිදිමතේ වගේ ඉන්නවා නිදිමතයිද පුතාලා නිදිමතයිද නෑ නේද නිදාගන්න No teacher. මට පේනවා සමහර අය මෙහෙම ඉන්නව සමහර කට්ටිය මෙහෙම ඉන්නවා සමහර කට්ටිය මෙහෙම ඉන්නවා තේරුන්නේ නෑ වගේ මං ඔක්කොම බලන් ඉන්නේ සමහර කට්ටිය මෙහෙම ඉන්නවා දෙයියනේ අපිට වෙච්ච දෙයක් ඉස්කෝලේ ගිහිල්ලා කියලා කල්පනා කරනවා නේ හැමෝම අහගෙන ඉන්න ඕනේ hina වෙලා ෆිට් එකේ ඉන්න ඕනේ ටීචර් වගේ නියම සුපිරි අද නම් හොඳට ඉගෙන ගන්නවා කියලා හිතාගෙන වාඩි වෙන්න ඕනේ ටිකක් වෙලා ගිහිල්ලා නීදි එහෙම බෑ මම බලන ඔක්කොම ස්ක්‍රීන් එකේ හාට කර ඔයාලා මොකද කරන්න කියලා දෙකම ලියා ගන්න සිංහලයි ඕනේ නම් ඉංග්‍රීසි එකත් ලියා ගන්න පුතේ හැබැයි දැන් මැකුවා හරිද මොකද ලියන්න ඕනේ processor එක සමානයි CPU කියලා ලියා ගන්න හරි සිංහලයි ඉංග්‍රීසි එකත් ලියා ගන්න මොකද ඔයාලට ඉංග්‍රීසි එක අනිවාර්යෙන් ඕන වෙනවා 10 වසරට යද්දී ඒ නිසා ඉංග්‍රීසි එකත් ලියා ගන්න මං ආපහු ලියනවා ඔයාලට ඕන නිසා හරිනේ දැන් පේනවනේ දැන් අකුරු චූටි කරා right මොකද්ද කියන්නේ පරිගණකයේ ප්‍රධාන කාර්ය වෙන්නේ main function of the computer නේ පරිගණක නෙමෙයි sorry පුතේ CPU එකේ right CPU එකේ main function of the processor ඒ කියන්නේ processor එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ මොකද පරිගණක වැඩසටහන් තියෙනවනේ computer programs කියලා තියෙනවා මට කියන්න බලන්න ඔන්න මම grade 6 වල වගේ මේක තියෙනවා ටිකක් මට කියන්න බලන්න who is the first computer programmer කවුද පළවෙනි පරිගණක වැඩසටහන් නිර්මාණය කළේ who is the first computer programmer කවුද බලමු මං උත්ලේසි කරන්න එයා ගෑනු ළමෙක් නෙමෙයි කාන්තාවක් කියලා අපි කියනවා who is the first computer programmer කවුද පළවෙනි පරිගණක වැඩසටහන් නිර්මාණය කළේ අයිසෙක් නිව්ටන් Teacher. එක්කෙනෙක් දාලා තියෙනවා මොකද්ද උත්තරේ මං කියන්නේ නෑ දැන් හරි කියන්න බලන්නකෝ දෙවුනි නේද තෙවිදු very good තෙවිදු හරි අනිත් අය කියන්න බලන්න කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න Ada Augusta Lovelace. ආඩා ඔගස්ටා ලව්ලේස් හරි එයා ලස්සනයිද එයාව දැකලා තියෙනවද ලව්ලේස්ව එයා ලස්සනයි බලන්නකෝ ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්නකෝ ඇඩා ඔගස්ටා ලව්ලේස් කියලා ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්නකෝ එයා හරි ලස්සන කෙනෙක් මට කියන්න බලන්න ඊට කලින් අපි බලමු who is the father of the computer කවුද පරිගණකයේ පියා
Isaac Newton. අනේ Isaac මට Newton. බෑ. මට බෑනේ. මං යනවා තරහයි. අයිසෙක් නිව්ටන්. Charles Babbage. Charles Babbage. හරි පුතේ. කවුද කිව්වේ? චාල්ස් බැබේජ් කිව්වනේ. හරි. අයිසෙක් නිව්ටන් කියන්නේ කවුද? මං අයිසෙක් නිව්ටන් ගැන ඔයාලා ගොඩක් අයිසෙක් නිව්ටන් කියලා දාලා තියෙන නිසා අයිසෙක් නිව්ටන් ගැන කියනවා. අයිසෙක් නිව්ටන් මොකද පුතේ හොයාගත්තේ? ගුරුත්වාකර්ෂණ බලය නේද? එයාගේ ඔළුවටනේ අර වාඩි වෙලා මේ කල්පනා කරගෙන ටෝංගා ලැපල් ගෙඩියක් වැටුනේ. මතකද යාව? අන්න යා තමයි පුතේ අයිසෙක් නිව්ටන්, right? චාල්ස් බැබේජ් කියන්නේ කම්පියුටර් එකේ හොයාගත්ත කෙනා නැත්තම් පරිගණකයේ පියා. father of the computer නේද? right. එතකොට එයා කම්පියුටර් එක හොයාගත්තට පස්සේ පුතේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් නැතුව කම්පියුටර් එකේ වැඩ කරන්න බැරි වුණා. හරිද? පරිගණක වැඩසටහන් නැතුව කම්පියුටර් එකේ වැඩ කරන්න බැරි වුණා. without computer programs මොකද මුකුත්ම වැඩක් කරගන්න බැරි වුණා. right? any works can't do any works right? කිසිම වැඩක් කරගන්න බැරි වුණා. එතකොට මොකද කරේ? ඔන්න ඇඩා ඔගස්ටා ලව්ලේස් කරේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. right? එයා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක හැදුවට පස්සේ තමයි පුතේ කම්පියුටර් එකේ වැඩ ලස්සනට කරගන්න පුළුවන් වුනේ. ඒ කියන්නේ මට දැන් කියන්න බලන්න අපිට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් නැති වුණොත් වැඩ කරන්න පුළුවන්. Without computer No. programs, we can do anything on computer. No, teacher. Can't do anything. We can't do anything. Neither. We can't do anything. නන්න හරි. Very good. අපිට කිසි වැඩක් කරන්න බැරි වෙනවා computer program එකක් නැති වුණා. ඒ නිසා ඔයා කවුද? චාල්ස් බැබේජ් වයි ඇඩා ඔගස්ටා ලව්ලේස් වයි මතක තියාගන්න ඕනේ. right? ඒ දෙන්නම ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දෙන්නෙක් ICT ඉගෙන ගන්න නිසා. දැන් මම මොකද්ද කිව්වේ? පරිගණකයේ තියෙනවා කම්පියුටර් එක ඇතුලේ තියෙනවා මොනවද? කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස්. හරිද? මෙන්න මේ ප්‍රෝග්‍රෑම්ස් වල ගබඩා කරලා තියෙන එක එක උපදෙස්. right? උපදෙස් instructions ගබඩා කරලා තියෙනවා. right? මේ processor එකේ කාර්ය වෙන්නේ පුතේ ඒ පරිගණක වැඩසටහන් වල ගබඩා කරලා තියෙන උපදෙස් ක්‍රියාත්මක කරන එක. හරියට මෙන්න මෙහෙම කියලා හිතන්නකෝ. අම්මයි තාත්තයි වැඩට යනකොට එයාලා කොහේ හරි ගෙදර තියනවා කියලා හිතන්නකෝ. මොකක් හරි අපිට නෝටිස් දෙන මොකක් හරි අපි කියමු ලියුම් පෙට්ටියක් වගේ ලෙටර් බොක්ස් එකක් වගේ එකක්. ඔයා දැකලා තියෙනවද සමහර ෆිල්ම් වල එහෙම තියෙනවා කුස්සියේ තියෙන ෆ්‍රිජ් එකේ නෝට් අලවල යනවා නේද? මේ වැඩේ කරන්න කියලා. අන්න ඒ වගේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් වලත් තියෙනවා එක එක වැඩ කරන විදිය. හරිද? උපදෙස් දීලා තියෙනවා. දැන් හිතන්න ඔයා නිවාඩු දවසට අම්මයි තාත්තයි වැඩට යනවා. අම්මා ලියලා යනවා පුතා මොනවාද කරන්ට් ස්විච් ඔන් කරන්න යන්න එපා. හරිද? ප්ලග් කරන්ට් එකට ගහන්න යන්න එපා. ඊට පස්සේ පුතා හීටර් එකේ වතුර උණු කරන්න යන්න එපා. right? ඊට පස්සේ තා මොන හරි ඒ වගේ ඔයාට පූල් එකක් තියෙනවා නම් පුතා පූල් එකට ස්විම් කරන්න යන්න එපා තනියෙන් කියලා ඔන්න ඔයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් අම්මා ලියලා යනවා යද්දි. අන්න ඒක හරියට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. right? ඒ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන උපදෙස් ටික තමයි ඔයා තමයි පරිගණකයේ අම්මා තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක. තේරුණාද? ඔන්න මම මෙහෙම කියන ඔන්න අම්මා තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම්. right? අම්මා ඉන්නවා මෙතන ඔන්න අම්මගේ කොණ්ඩේ. මෙයා තමයි අම්මා තමයි කවුද? කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක. හරිද? මේ පැත්තෙන් ඉන්න ඔයාගේ ලොකු ඇස් දෙකයි මෙහෙම නහයකුයි කටකුයි ඔයාට තියෙන්නේ. hina වෙලා ඉන්නේ ඔය. යකෙක් වගේ හැබැයි. හරි. අපි ගර්ල් කෙනෙක් අඳිමු. මෙයා කවුද පුතේ? එතකොට මෙයා තමයි processor එක. එහෙම නැත්නම් අපි කියනවා CPU එක. right?
මෙන්න මේ අම්මගේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් වල දෙන උපදෙස් අපි කියනවා මොනවාද? instructions. කොහොම යකුණා. ඔන්න අපහු මං චුට්ටක් අඳිනවා. අම්මා දෙන උපදෙස් ටික අම්මා දෙනවා instructions. ක්‍රියාත්මක කරන්නේ කවුද? CPU එක. එහෙම නැත්නම් පුතා. right? කවුද son කෙනෙක් කියන්නේ. daughter අඳින්න නැතුව. ඔන්න අම්මා මේ ඉන්නේ. අම්මා පොඩ්ඩක් ලස්සනට අඳිනවා. හරි බලන්නකෝ මෙන්න මේ අම්මා දෙන උපදෙස් අම්මා තමයි ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක right අම්මා දෙන උපදෙස් ටික ක්‍රියාත්මක අම්මා දාලා තියෙන උපදෙස් ටික අම්මගේ තියෙන මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන උපදෙස් ටික ක්‍රියාත්මක කරන එක තමයි පුතේ මෙන්න මේ CPU එකේ වැඩේ වෙන්නේ ඔයාගේ වැඩේ වෙන්නේ ළමයාගේ වැඩේ වෙන්නේ අම්මා දෙන උපදෙස් ටික ක්‍රියාත්මක කරන එක. ඒ වගේ තමයි CPU එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ මොකද්ද? කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් වල ගබඩා කරලා තියෙන උපදෙස් ක්‍රියාත්මක කරන එක. ඒක තේරුණාද ඔයාට? ඔයාලා understand හැමෝටම තේරුණාද? Yes, teacher. Yes, teacher. Yes, teacher. කවුරුම හරි ඉන්නනම් අත උස්සන්න. ක්ලාරට තේරුණේ නැද්ද පුතේ? තේරුණානේ? හරි. ඕකේ. ඔන්න ආපහු මං කියනවා ඔයාගේ අම්මා තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක. එයා සේව් කරලා තියෙනවා උපදෙස් ටිකක්. පුතා මෙහෙම කරන්න එපා, කරන්ට් එක අල්ලන්න එපා, පූල් එකට යන්න එපා, හීටර් එක මේ ප්ලග් කරන්න යන්න එපා කියලා අම්මා කියනවා. right? ඊට පස්සේ ඔයා ඒ උපදෙස් ටික ක්‍රියාත්මක කරනවා. පිළිපදිනවා නේ. ඔයා කරන්ට් එක අල්ලන්නේ නැහැ. අම්මා නැති වෙලාවට හීටර් එකෙන් වතුර උණු කරන්න යන්නේ නැහැ. අන්නේ උපදෙස් ටික ඔයා ක්‍රියාත්මක කරන එක තමයි ඔයාගේ ප්‍රධාන කාර්ය වෙන්නේ. අම්මා කියන දේ අහලා හොඳ ළමයෙක් වගේ ඉන්න එක. හරියට ප්‍රෝග්‍රෑම් එකයි ප්‍රොසෙසර් එකයි කියන්නේ අම්මයි පුතයි වගේ නේද? දැන් මට කියන්න කවුද අම්මා? කවුද අම්මා? Who is the mother? Process program. Computer programmer. ප්‍රෝග්‍රෑම් එකද අම්මා? CPU එකද අම්මා? Program එක. ප්‍රෝග්‍රෑම් එක right අම්මා දෙනවා මොනවාද instructions ඔයාට නේද? The main function of the processor is execute instructions. එයාගේ දීලා තියෙන instructions ටික store in a computer program. මොකද්ද? පරිගණකයේ ක්‍රියා මේ ගබඩා කරලා තියෙන පරිගණකයේ store කරලා තියෙන instructions උපදෙස් ටික ක්‍රියාත්මක කරන එක තමයි CPU එකේ කාර්ය වෙන්නේ. ඒ වගේම තමයි මොකද? That it get data and processes them according to the given instructions. මොකද්ද කියන්නේ? ආපහු බලමු අපි. මේ ටික මක්කලා බලමු. මොකද්ද කියන්නේ? That is it get data and processes. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? It get data and processes them according to the given instructions. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දත්ත ලබාගෙන ඒවා ලබා දී ඇති උපදෙස් වලට අනුව සැකසීම. මොකද්ද කියන්නේ? දත්ත ලබා ගන්නවා දැන්. දැන් දත්ත කියන්නේ data කියන්නේ මොනවද? අපි දෙන එක එක දේවල්. දැන් හිතන්නකෝ ළමයෙක්ගේ ළමයින්ගේ නම් ටිකක් දෙනවා. මේවා දත්ත නේද? දැන් students name ගත්තොත් ඒවා data නේ. student names are data. students ළමයින්ගේ නම් කියන්නේ data, right? අන්න ඒවා ලබාගෙන ලබා දීලා තියෙන උපදෙස් වලට අනුව සකසන එක තමයි කරන්නේ. right? process එකෙන් කරන්නේ මොකද? දැන් මෙන්න මෙහෙම. දැන් මම කියනවා ඔයාලගේ marks මොනවාද? ඔයාලගේ නම් ටික දෙනවා කම්පියුටර් එකට, right? ඔයාලගේ කම්පියුටර් එකට නම් ටික දීලා ඔයාලගේ ICT වල ලකුණු ටික දානවා. right? ඔන්න එහෙම. දැන් ඔන්න කම්පියුටර් එකක් මගේ ළඟ තියෙනවා. මම මොකද කරන්නේ? ඔයාලගේ නම් ලිස්ට් එක අරගෙන නම් ලිස්ට් එක ඇඩ් කරනවා, එන්ටර් කරනවා data විදියට නම් ලිස්ට් එක. දැන් names කියන්නේ මොනවාද? name කියන්නේ data. right? නම් කියන්නේ මොනවාද? දත්ත. දත්ත වලට තමයි කියන්නේ පුතේ data කියලා නේ නම්.
ඊට පස්සේ marks ඔයාලගේ ලකුණු marks ලකුණු වලටත් අපි කියනවා මොනවාද? දත්ත කියලා data කියලා නේ. අපි කියනවා දත්ත කියලා. right data කියලා කියනවා marks වලට. නම් වලටත් කියනවා data කියලා marks වලටත් data කියනවා. දැන් මම ඔයාගේ නම් ටිකයි ලකුණු ටිකයි පරිගණකයට ඇතුළත් කරාම එයා මොකද කරන්නේ? අර ප්‍රෝග්‍රෑම් වල දීලා දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මම දැන් කියනවා මේ නම් ටිකයි මේ දත්ත ටිකයි මේ විදිහට මෙතෙන්ට ඇතුළත් කරන්න. දැන් මොකද කරන්නේ? ප්‍රොසෙසර් එකෙන් මොකද්ද කියන්නේ? අර දීලා තියෙන උපදේශ වලට අනුව ඒක සකසනවා පිළිවෙලට හදනවා නේද? මෙන්න මෙහෙමනේ. get data and processes මොකද කරන්නේ? data ටික අරගෙන them according to the given instructions ඒක හදනවා දීලා තියෙන උපදේශ අනුව. හරියට නිකන් මෙහෙම කියමු අපි මොකක් හරි දත්ත ටිකක් දුන්නට පස්සේ මෙහෙම කියමුකෝ දැන් කියනවා ලුණුත් දෙනවා තක්කාලිත් දෙනවා ආමිරිසුත් දෙනවා මේ ටික ඔක්කොම දීලා මොකද කරන්නේ? සම්බලක් හදන්න කියනවා. සම්බල් කනවා නේද? සම්බල් කනවා මොනවද කන්නේ? පාන් එක්ක පාන් එක්ක සම්බල් කමු රෑට. පාන් එක්ක සම්බල් කමු තක්කාලි ගෙඩියක් කපලා නේද? අම්මට කියන්නේ අද නම් පාන් ඕනේ ටීචර් කිව්වා සම්බල් එක්ක පාන් කන්න කියලා. මොකද කරන්නේ? පාන් එක්ක සම්බල් කන්න නම් මොකද කරන්න ඕනේ? අපි දෙනවා දත්ත විදියට ලූණු ගෙඩියක් දෙනවා, අවුමිරිස් දෙනවා, තහ තක්කාලි දෙනවා, තහ දෙයි ගෙඩියක් දෙනවා. ওই ටික දීලා මං කියනවා සම්බලක් හදන්න කියලා. දැන් ඔයා මොකද කරන්නේ? මම දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මං දීලා තියෙන උපදෙස් අනුව ඔයා සම්බලක් හදනවා. රසකමින් අඹරලා හදනවා නේ. ඊට පස්සේ මෙහෙම කාලත් බලනවානේ. එහෙමත් කරනවා නේද? ඒක තමයි hina යනවා එහෙම කරන කට්ටියට. මට පේනවා hina වෙනවා. හරි. ඊළඟට බලන්න පුතේ මොකද්ද තියෙන්නේ කියලා. මට ඔයාලට උගන්වද්දී ඔයාලගේ ක්ලාස් එක හරියම හොඳයි. very good your class. මොකද දන්නවද? මට කම්මැලි නෑ ඔයාලට උගන්වද්දී. නිදිමත එන්නේ නෑ ටීචර්ට. මෙන්න මම දැන් ඔයාලට පෙන්වන central processing unit එක නේද? While the central processing unit can't be observed from the outside. You see, it is position fixed on the motherboard inside the system unit. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මොකද්ද? මේ CPU එක බාහිරින් නිරීක්ෂණය කරන්න බැහැලු. දැන් කොයි වෙලාවකවත් දැන් මේ ලැප්ටොප් එක කියන්නකො. මේකේ CPU එක පේනවද? පේන්නේ නැහැ නේද? මේක තියෙන්නේ ඇතුලේ. දැන් අපිට කිව්වොත් keyboard එක පෙන්වන්න කියලා. keyboard එක තියෙන inside the outside ද? This keyboard is inside or outside? Inside the outside තියෙන්නේ. Inside. Outside. Inside Outside teacher. outside අන්න හරි එළියෙන් තියෙන්නේ නේද? CPU is inside නේ. CPU එක තියෙන්නේ inside. මොකද්ද කියන්නේ? While the central processing can't be observed from the outside. ඒ මොකද්ද කියන්නේ? පිටතින් නිරීක්ෂණය කරන්න බැහැලු. central processing unit එක පිටතින් බැලුවම කො පේනවද බලන්න? නෑ. ඒ කියන්නේ එළියෙන් පේන්නේ නෑ. මේ විදියට දැන් මේක මම ඔයාලට පෙන්නුවනේ නේද? මේ සිස්ටම් යුනිට් එක මෙහෙම ගත්තට පස්සේ එළියෙන් මුකුත් පේන්නේ නැහැ නේ. එළියෙන් පේන්නේ නැහැ. මේක මම ගලවලා තියෙන්නේ. ගැලවුව නිසා තමයි පේන්නේ ඇතුලේ. එයා ඉන්නවා කියලා. ඒකත් පුතේ පේන්නේ නැහැ. අර කූලින් ෆෑන් එකත් අයින් කරන්න ඕනේ. ෆෑන් එකෙත් යට තමයි එයා ඉන්නේ. right? ඒ නිසා එයාව පිටතින් බැලුවට පේන්නේ නැහැ අපිට නේද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? it is position of fixed. ඒ කියන්නේ මොකද්ද? එයා ස්ථානගත වෙලා ඉන්නේ කොහෙද? කොහෙද කියලා කියන්නේ? on the motherboard inside the system unit. දැන් motherboard එක තියෙන්නේ inside the outside the motherboard inside or outside? Inside. Very good. Inside එකේ තියෙනවා. එතකොට ඒක ඇතුලේ තමයි position වෙලා ඉන්නේ කවුද? system motherboard එකේ ඉන්නේ කාගේ ඇතුලේද? motherboard එක කොහෙද ඉන්නේ? System unit. System unit එක ඇතුලේ. right, very good. කො අකින්සා සාවින්ද්‍යා කට්ටිය කතා කරන්න. සෙනුජ, ජනිදු, සඳුමි,
සදිල්මි කට්ටියම ඉන්නකෝ තව කවුද ඉන්නේ බලමු ශෆ්රි very good ශෆ්රි නම් කැමර එකත් on කරගෙන ඉන්නේ නේ නදීත් අනු දීමා මම චුට්ටක් නම් ටික කියනවා මට නම් පාඩම් වෙන්නේ සමරකෝන් සනුත් සෙතුමි back you tab 60 pro කෝ ඔයාගේ නම නෑනේ ටෙක්ස් දාලා ඉන්නේ ගයුන්දු සවිජ අකින්සා සෙනුජ සැනෙරා කෝ සැනෙරා where are you සැනෙරා කොහෙද ගියේ බත් කන්න ගියාද විශ්මි දුල්මිනි විශ්මි is here නේ okay I will check විනාඩියක් ඉන්න මම ඔක්කොම බලනවා දැන් නදිති අය දුකෙන් සවිජ අකින්සා සුපෙත්මි තව කවුද ක්ලාරා ඉරෝන් සෙනාරා ෆර්නාන්ඩෝ සවින්ද්‍යා තෙබිඳු ජනිදු සඳුමි හසරැල් මදුරි ඩිස්කිද ජෙනුලි සකීෂි තිසත් එහස් මිනුදී ඔක්කොගේ නම් කියන්න ඕනේ මට මේ නම් ටික පොඩ්ඩක් පාඩම් වෙන්න ඉපෙයිද ටීචර් නැත්තම් තව කවුද ඉන්නේ කො නම් කියපු නැති කට්ටිය වින්ද්‍යා ඉන්නවනේ ඉතින් කොහමද විනාය ඉතින් කොයි වෙලෙත් මට පේනවා විනාය hina වෙලා ඉන්න ලස්සනට නේ කවුද අපේ මේ අර හයියෙන් අත උස්සේ කවුද සමරකෝන් මිස්ටර් සමරකෝන් හයි හරි very good ඔයාලා හරිම හොඳ දරුවෝ ටිකක් මට මේ බෑච් එකට හම්බෙන්නේ හරි පුතේ මම මොකද්ද කිව්වේ සෙන්ට්‍රල් දැන් ඔන්න මෙහෙමත් තියාගන්න මෙන්න මෙහෙම හිතන්නකෝ මම චිත්‍රයක් ඇඳලා පෙන්නන්නම් ඔයාට දැන් ඔය ඒ මොකද්ද ඒ උනේ yes thank you අනු පුතේ ආපහු අපේ වෙලාව අවුල් ගියා විනාඩියක් ඉන්න documents හරි මෙන්න මෙහෙම හිතන්නකෝ පුතේ මේ දැන් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක තියෙන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ සිස්ටම් යුනිට් එකේ මදර් බෝඩ් එකේ ළඟ මදර් බෝඩ් එකේ තමයි ප්ලේස් වෙලා තියෙන්නේ මට මදර් බෝඩ් එක ගලව ගන්න බැරි වුණාද මේ ඒ කෑන ටිකක් තියෙනවා ටිකක් ගලවන්න ඕනේ මම ගලවලා ආපහු හයි කරා මෙසේජ් එකක් තියෙනවා thank you I love you too ලස්සන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා පුතේ මොකක්ද වෙලා තියෙන්නේ ඉන්න මම එකක් කියන teacher actually you are very good everything what you are teaching can understand clearly happy to learn from your teacher thank you very much මට ඉගෙන ගන්න එක ගොඩාක් සතුටුයි මටත් හරිම සතුටුයි ඔයාලා වගේ හොඳ බැච් එකක් හම්බුන එක හරිම ලස්සන දරුවෝ ටිකක් ඉන්නවා හරිම හොඳයි ඔයාලා හොඳ දක්ෂ දරුවෝ ටිකක් මට පුළුවන් ඔයාලව හොඳ වැඩ ටිකක් කරන්න අපි ICT course එකේදී හම්බෙමු එක්කදී මම ඔයාව මේක ගලවනවා මේව ගලවන්නේ කොහොමද මේව හදන්නේ කොහොමද ඊට පස්සේ ඔයාලට කොහොමද ප්‍රැක්ටිකල් වැඩ කරන්නේ ඔක්කොම මම ඔයාලට කියා දෙනවා right okay දැන් මම මෙන්න මේක කියන්නම් පුතේ මෙන්න මෙහෙම හිතන්නකෝ දැන් ඔයාට සිස්ටම් යුනිට් එක කියන්නේ මෙන්න මෙහෙම එකක්
දැන් මෙන්න මේක තමයි සිස්ටම් යුනිට් එක right this is a system unit පද්ධති ඒකකය අපි කියනවා මේකට සිංහලෙන් කියනවා අපි කොහොමද පද්ධති ඒකකය පද්ධති ඒකකය මගේ මේ අකුරු පුතේ මෙහෙම කැත නෑ ඇත්තටම මේ බෝඩ් එකේ ලියද්දි පොඩ්ඩක් කැත වෙනවා ගණන් ගන්න එපා පද්ධති ඒකකය අපි කියනවා මේකට right මෙයාගේ ඇතුලේ ඉන්නවා කවුද මේ තිනා මේ අඳින්න ඕනේ මේ ඉන්නේ මෙන්න මෙයා ඉන්නවනේ මේ තියෙන මම අර පෙන්නුවේ ලොකු කළු පෙට්ටියක් වගේ එකක් නේද අපි කියන්නේ නිකන් අර නිකන් හොල්මන් කතාවල ඉන්නේ කළු පෙට්ටිය වගේ එකක් තමයි සිස්ටම් යුනිට් එක කියලා කියන්නේ right මෙන්න මෙයාගේ ඇතුලේ තියෙනවා මෙන්න මේ මදර් බෝඩ් එක අපි කියනවා මේකට සිංහලෙන් මව්පුවරුව right මව්පුවරුව කියලා අපි කියනවා mother board එක this is mother board මෙන්න මේ mother board එක ඇතුලේ තමයි මම ඔයාලට පෙන්නුවේ නේද මෙන්න මෙයා ඉන්නේ okay මේක තියෙන්නේ මෙන්න මේකේ මෙන්න මෙතන පේනවද මේ මෙන්න මෙතන මෙහෙම ඉන්නවා මෙයා හරිද මෙයා මෙහෙම ඉන්නවා මේක ඇතුලේ ඊට පස්සේ මෙයා ඉන්නේ මෙයාගේ ඇතුලේ. දැන් මම ඔන්න මේක එහාට කරලා ඔයාගෙන් අහනවා දැන් ප්‍රශ්න. මට කියන්න සිස්ටම් යුනිට් එක තියෙන්නේ මදර් බෝඩ් එක ඇතුලේද මදර් බෝඩ් එක තියෙන සිස්ටම් යුනිට් එක ඇතුලේද? මදර් බෝඩ් එකේ තියෙන සිස්ටම් යුනිට් එක ඇතුලේ සිස්ටම් යුනිට් එක ඇතුලේ මදර් බෝඩ් එකේ ඉන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. අපි මෙන්න මෙහෙම කියමු සිස්ටම් යුනිට් එක කියන්නේ අපේ ගෙදර. හරිද? මදර් බෝඩ් එක කියන්නේ අපේ අම්මා. අම්මගේ ළඟින් ඉන්නේ කවුද? අපි නේද? ඔයාලා නේද? ළමයි. මේ ඉන්නේ ඔයා. එතකොට මදර් බෝඩ් එක කියන්නේ අම්මා. මේ සිස්ටම් යුනිට් එක කියන්නේ අපේ ගේ. මෙන්න මේ ගේ ඇතුලේ අම්මා ඉන්නවා. මෙයාගේ ඇතුලේ ඉන්නවා අම්මා. අම්මගේ ළඟින් ඉන්නවා කවුද? අම්මගේ ළඟින් ඉන්නවා ඔයා නේද? එහෙම නැත්තම් CPU එකනේ CPU එක ඉන්නවා ඔයාගේ ළඟින්. right? පුතේ මම නිකන් ඔයාට පේනදී අහක බලනවා වගේ. හරිද? මං අහක බලනවා නෙමෙයි. මට හැම වෙලේම කැමරක දිහා නෙමෙයි බලන්නේ. ඔයාලා ඉන්න ස්ක්‍රීන් එකේනේ. ඔයාලා මට පේන්නේ ස්ක්‍රීන් එකේ. ඉතින් මම කැමරක දිහා නෙමෙයි බලන්නේ ඔයාලගේ දිහා. හැබැයි ඔයාලට පේන වැත්තේ මං අහක බලනවා වගේ. හරිද? okay අපි බලමු දැන් යන්නේ ටිකක් ඔන්න අමාරු කොටසකට මොකද්ද let's identify the components කීයද අපි 8ට ක්ලාස් ඉවරයි නේද පුතේ ක්ලාස් තියෙනවද දැන් 8න් පස්සේ කාට හරි ක්ලාස් තියෙනවද no teacher විනාඩි 15ක් ඉන්න පුළුවන්ද එහෙනම් හැමෝටම yes teacher okay එහෙනම් අපි යමු මොකද මේ අද අපි චුට්ටක් පරක්කුත් වුණානේ පුතේ පටන් ගන්න ඒ නිසා ඉමු. හරි. බලන්න let's identify the components of the central processing unit. මොකද්ද මේ කියන්නේ? මධ්‍ය සැකසුම් මේකකේ ප්‍රධාන කොටස් හඳුනා ගනිමු. මෙන්න මධ්‍ය සැකසුම් මේකකේ මේ තියෙන්නේ මෙන්න මේ CPU එක තමයි පුතේ මේ තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ මෙයා. මෙයාගේ ඇතුලේ තියෙන කොටස් ටික තමයි දැන් මේ තියෙන්නේ. ALU, CU, memory register. Right? දැන් පුතේ සිංහල මීඩියම් වුණත් ඉංග්‍රීසි මීඩියම් වුණත් ඔයා සිංහලෙන් පාඩම් කරන්න බෑ. මේවට අපි ඉංග්‍රීසි වලින්ම තමයි. ඒකයි මම කියන්නේ ඔයාලට ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකයි සිංහල මීඩියම් එකයි එකට යනකොට හරි වටිනවා කියලා. නේද? දැන් ALU, CU, memory register කියන එක ඔයා සිංහල මීඩියම් වුණත් ඔයා පාඩම් කරන්න ඕනේ කොහොමද? ඉංග්‍රීසි වලින්මයි ALU, CU, memory register. Right? මෙන්න මෙහෙම. සිංහලනුත් පුළුවන් සිංහලෙන් ටිකක් දිගයි අපි කියනවා ගණිතමය හා තාර්කික ඒකකය හරිද ඊට පස්සේ control unit CU කියන්නේ පාලන ඒකකය right මෙන්න මේක ALU කියන්නේ arithmetic and logic unit arithmetic කියන්නේ ඔයාලට කිව්ව ගමන් තේරෙනවා matic කියන වචනේ තියෙන්නේ මොකද්ද ගණිතමය mathematical නේද ගණිතමය arithmetic ගණිතමය සහ ඊට පස්සේ අපි කියනවා logical unit. logical කියන්නේ මොකද්ද?
තර්ක කරනවා නේද logic. logic කියන්නේ අපි තාර්කික ඒකකය. ඒ කියන්නේ මොකද්ද? ගණිතමය හා තාර්කික ඒකකය. ඔන්න there are three main components. There are three main components of the central processing unit. Central processing unit එකේ මධ්‍ය සැකසුම් ඒකකේ ප්‍රධාන තියෙනවා කොටස් තුනක් මොනවාද? arithmetic and logic unit. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? ගණිතමය හා තාර්කික ඒකකය. ඊට පස්සේ අපි කියනවා central CU control unit. CU control unit සහ memory register මොනවාද? මතක රෙජිස්ටරය. සිංහලෙන් කියනවා මතක රෙජිස්ටරය. මට ඔය සමහර සිංහල නම් පැටලෙනවා. hina වෙන්න එපා. මතක රෙජිස්ටරය කියලා කියනවා. මොකද්ද? ඔන්න අපි කට්ටිය දැන් මේක දිහා බලන්න තුව S පියාගෙන කියමු බලන්න. S පියන් කියමු බලන්න. මම බලනවා S අර හොරෙන් බලන්න බෑ. අර භාවනා කරන්න ගියාම බලනවා හාමුදුරුවෝ ඉන්නවද කියලා බලන්න. පස්සේ ගියාම දැන් කියමු බලන්න. What are the three main components of the computer? Short term එකකින් කියන්න. ඉස්සෙල්ලා mic on කරන්න. ALU, CU, memory register. Very good. ALU, memory register. Control හැමෝම කියන්න ඕනේ. හැමෝම register. What are the three main components? මොනවාද පරිගණක මේ C central processing unit එකේ ප්‍රධාන කොටස් තුන? සිංහලත් ඔක්කොම LU CU memory register කියලා මතක තියාගන්න. හැබැයි සිංහල වචනේ තෝරන වෙනවා සමහර වෙලාවට පුතේ papers වලදී ඔයාට ගණිතමය හා තාර්කික ඒකකය කියලා ලියන්න වෙනවා. ඒ නිසා අපි සිංහලෙන් පාඩම් කරගමු සිංහල දරුවෝ ටික. හරි සිංහලෙන් කියමු බලන්න අපි එකපාරක් ගණිතමය හා තාර්කික ඒකකය. පාලන ඒකකය සහ මතක රෙජිස්ටරය නේද? අපි ආපහු ඔන්න ඔයාලා කියන්න බලන්න. දැන් SPN නැතුව කියන්නකෝ. SPN නැතුව කියන්න. නිකන් කියන්න සිංහල අය. සිංහල දරුවෝ ටික කියන්න. ගණිතමය හා පාලනයකේ මතක රෙජිස්ටරය. දැන් සිංහල කට්ටිය S දෙක පියන් කියන්න ඕනේ. ඔන්න මමත් S දෙක ඔන්න ටීචර්ත් S පියන් කියනවා. ඔයාලත් S පියන් කියනවා. ඔන්න මොකද්ද කියන්නේ? ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය සහ මතක රෙජිස්ටරය. right? දැන් අපි ඉංග්‍රීසි වලින් කියමු. ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි කියන්නේ මොනවාද? arithmetic and Arithmetic and logic unit, control unit and control unit. right? Register. Yeah. මෙහෙම කරනවා සමහර කට්ටිය. arithmetic and logic unit කියලා හොරෙන් බලනවා. ආපහු central unit, control unit එහෙම කියනවා. ආපහු එකපාරක්. last one. කියමු English medium Arithmetic දෙකලම කියන්න. Arithmetic and logical unit, control unit, memory register. very good සිංහල ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය සහ මතක රෙජිස්ටරය. very good හැමෝම පාඩම් කරන්න ඕනේ එහෙනම්. there are three main components. what is මොනවාද? what are the components? Arithmetic and logical unit, control unit, memory register. very good හරි. දැන් අපි බලමු arithmetic and logic unit කියන්නේ මොකක්ද කියලා. අපි 8යි කාලට ඉවර කරන්නේ. ඔයාලට නැත්තම් පවුනේ. ඉස්කෝලේ යන්න නැගිටින්නත් එපා හෙට උදේට. නේද? Arithmetic and logic unit. Mathematical and logical functions are performed in the arithmetic and logic unit. මොකක්ද කියන්නේ? ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ ගණිතමය හා තාර්කික ඒකකයේ මගිනි. මොකක්ද කියන්නේ? mathematical and logical functions. ගණන් හදන ඒවායි තර්ක කරන වැඩයි. right? ගණිතමය හා තාර්කික කොටස් කරන්නේ මොකෙන්ද? මෙන්න මේ arithmetic and logic unit. දැන් මෙන්න මෙයාගේ මේ චූටි උනාට මෙයාගේ කොටස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ALU, CU and memory register. මේකේ ALU කියන arithmetic and logic unit එකෙන් මොකද්ද කරන්නේ පුතේ? ගණිතමය හා තාර්කික වැඩ. මොනවද කරන්නේ? mathematical and logical. අන්න ඒව තමයි මෙයාගෙන් කරන්නේ. right? ඊට පස්සේ perform the arithmetic and logical unit. ඊට පස්සේ මොකද කියන්නේ?
the function of this unit can be further divided into two main subfractions. මොකද කියන්නේ? මෙන්න මේ ඒකකයේ කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්ලු. මොකද්ද කියන්නේ? The function of this unit මේකේ කාර්යයන් functions කියන්නේ මොනවද? කාර්යයන් can be further divided into two main sub functions. මොකද කියන්නේ? ඒ කියන්නේ මේකේ කාර්යයන් මෙන්න මේ දැන් arithmetic දැන් මේකේ තියෙනවානේ ප්‍රධාන එක මොකද? arithmetic and logic unit පළවෙනි එක. ඒක මොකද? ගණිතමය හා තාර්කික ඒකකය. අන්නේ ගණිතමය හා තාර්කික ඒකකයේ කරන වැඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්ලු නේද? divide two main subfractions නේ. කොටස් දෙකකට බෙදන්න පුළුවන්ලු. මොනවාද ඒ බලන්න? මොනවාද? mathematical functions and logical functions. දැන් අපි ඉගෙන ගත්තනේ ඒක. arithmetic and logic unit කියන්නේම mathematical and logical functions වලට නේද? ගණිතමය සහ තාර්කික වැඩ කරන එකට. ඒ කියන්නේ ගණන් හදන එක, ඊට පස්සේ තර්ක කරන ඒවා, අන්න ඒ දේවල් තමයි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. හරි. මොනවාද ගණිතමය වැඩ කියන්නේ බලන්න. මෙන්න බලන්න 2යි 3යි කීයද 5යි. mathematical calculations such as addition, subtractions and multiplication and division. මොකද කියන්නේ? ගණිතමය වැඩ කියන්නේ මොනවාද? උදාහරණ විදිහට එකතු කරන එක, අඩු කරන එක, ඊට පස්සේ ගුණ කරන එක සහ බෙදන එක, multiplications and division. ඔන්න ඕකට තමයි පුතේ මොකද කියන්නේ? mathematical calculations කියලා. ඒ කියන්නේ ගණිතමය වැඩ කිව්වහම ඔයා මතක තියාගන්න ඕන මොකද්ද? මොකද්ද? addition, subtractions, division and multiplication. මොකද්ද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. දැන් මට කියන්න බලන්න arithmetic and logic unit කියන කොටසේ ප්‍රධාන කොටස් දෙක මොකක්ද? මම වහගන්නවා මේකත්. කියන්න බලන්න. Mathematical functions, logical functions. Yeah, very good. Mathematical functions and logical functions. කවුද ඒ කිව්වේ? Functions. Functions. very good, very good. හැමෝම කියන්න ඕන කොහොමද අපේ බලන්න මේ Safri කියන්න බලන්න. What are the two main subfractions? What are the two main subfractions of arithmetic and logic unit? Mathematical functions, logical functions. Very good, very good. Okay. Logical functions. Safri, පුතා තේරෙනවද නේද? Yes, teacher. Okay, very good. මම හිතුවා දුකෙන් වගේ ඉන්නවා මට පේනුණා. මම ඒකයි බැලුවේ. බලමු පුතේ logical functions කියන්නේ මොනවද? Logical operations such as comparison of two numbers. මොකද කරන්නේ? Logical කියන්නේ තර්ක කරනවා. මෙයා මෙයාට වඩා ලොකුයිද? මෙයා මෙයාට වඩා චූටිද කියලා එයා compare කරලා බලනවා, right? Comparison කරනවා. මොකද කරන්නේ? Logical operations such as comparison of two numbers. අපි බලනවා මොකද්ද? 3 number 3 එක බලනවා greater than or 2. 3 දෙකට වඩා ලොකුයිද? අපි බලනවා 3 දෙකට වඩා ලොකුයිද? Number 3 greater than 2. It's right or wrong? මේක හරිද වැරදිද? It's correct, teacher. correct. දැන් logical operation එකෙන් මොකද කරන්නේ? මෙයා චූටියට හිටියට මෙයා බටුවට වගේ හිටියට හරි වැඩ කරන්නේ නේද? ගහන්න ඕන දෙකක්. එපා හොඳයි ඈ. මොකද කරන්නේ යා? එයා අපිට කරලා දෙනවා logical operations කරනවා. 3 දෙකට වඩා ලොකුයිද? 2කට වඩා චූටිද කියලා එයා බලනවා. නේ චෙක් කරලා බලනවා. එතකොට arithmetic එකේදී මොකද කරන්නේ? 2යි 3යි එකතු කරනවා, 3 2ෙන් බෙදනවා, ඊට පස්සේ 4යි 2යි ගුණ කරනවා. අන්න ඒ වගේ වැඩ කරන්නේ නේද? divided, multiplication, addition, subtractions තමයි arithmetic and logic unit කියන එකෙන් කරන්නේ, right? හැමෝටම තේරුණාද? All understand? Very good. Yes, teacher. Very good, very good. Right. අපි මෙන්න මේකත් කරලා ඉවර කරනවා ඈ. තා විනාඩි 2කින් විතර. Right. Control unit. මොකක්ද? අපි කියනවා මේකට සිංහලෙන් පුතේ පාලන ඒකකය. ඔයාලට දැන් අච්චුපත තියෙන නිසා සිංහල බබාලට මම මේ කියනකොට තේරෙන්න ඕනේ ඈ. අපි කියනවා මොකද්ද? පාලන ඒකකය. Right.
පාලන ඒකකය. මොකද්ද බලමු අපි CU එක නේද? අපි සිංහ මේ short method එකකින් අපි කියනවා CU control unit right? පාලන ඒකකය. බලන්න මේ control unit එකෙන් මොකද කරන්නේ කියලා. The control unit communicate between multiple legs and controls the hardware connect to the computer. මොකද්ද කියන්නේ අපහු බලමු අපි. The control unit communicate between multifilates and controls the hardware connect to the computer. මොකද්ද කියන්නේ මේකෙදි? පාලන ඒකකය කරන්නේ පරිගණකයට සම්බන්ධ කළ තියෙන දෘඩාංග අතර සංනිවේදනය මෙහෙයවීම හා පාලනය සිදු කරනවලු. මොකද්ද අපි ආපහු බලමු. මෙන්න මේ control unit එකෙන් මොකද්ද කරන්නේ පුතේ? පරිගණකයට සම්බන්ධ කරලා තියෙන දෘඩාංග තියෙනවානේ. මට කියන්න මොකද්ද දෘඩාංග කියන්නේ? What is the hardware? මොනවාද hardware කියන්නේ? දෘඩාංග කියන්නේ? Yeah, the physical components of the computer which can be touched and feel. physical components. Very good. හරිද? ඒ කියන්නේ මොකද? අපිට අතින් අල්ලන්න පුළුවන් ඒවට තමයි අපි කියන්නේ දෘඩාංග කියලා. මොනවා හරි. දැන් මට කියන්න බලන්න. මේක දෘඩාංගයක්ද? Is this hardware or software? මේක දෘඩාංගයක්ද? It's a hardware. 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 දැන් මේ කම්පියුටර් එකේ දාලා තියෙන ඔයාලගේ රීඩින් බුක් එක hardwareද softwareද? මේක hardware කියන්නේ කොහොමද? software. Very good. ඔයාලා මාර talented නේ පුතා. ඔයාලා මාරයි සුපිරිනේ ඔයාලා. grade 10 වල ළමෙක්ගෙන් අහුවම සමහරවල්ලාට hardware software බෑනේ. ඔයාලා මාරයි නේ. ඔයාලා සුපිරිනේ පුතේ. ඔයාලා හරිම දක්ෂ දරුවෝ ටිකක් නේ. මේක අතින් අල්ලන්න බෑනේ. අතින් අල්ලන්න පුළුවන්. හැබැයි එළියට ගන්න බෑනේ මේ පොත. print out එකක් ගන්න පුළුවන්. print out එක ගත්තොත් මේ පොත hardwareද softwareද? Hardware. ඒක print out එකක් ගත්තොත් Hardware. මෙහෙම print out එකක් ගත්තොත් මෙයා අල්ලන්න පුළුවන්. මෙයා තලන්න පුළුවන් මෙහෙම ඕන එකක් කරන්න පුළුවන් නේද? hardware වලට ඕන එකක් කරන්න පුළුවන් නේ. hardware එක නෙමෙයි අර බඩු තියෙන hardware එක නෙමෙයි කියන්නේ. hardware කියන්නේ දෘඩාංග. නැත්නම් ගිහිල්ලා කර හන්දියේ තියෙන hardware එකේ මාම වල්ලලා මිරිකයි ගිහිල්ලා. අනේ ඔයාම ෂෝක් hardware එකක් අනේ කියන්නේ. එහෙම නෙමෙයි. hardware කියන්නේ මොකද්ද පුතේ? ඔයාලට අතින් අල්ලන්න පුළුවන්. මෙන්න මෙහෙම අල්ලන්න පුළුවන්. මෙහෙම පොඩි කරන්න පුළුවන්, මිල් කරන්න පුළුවන්. මේ මූම්ම එකක් වුණත් දෙන්න පුළුවන්. hardware වලට. right? software වලට එහෙම බෑ. එයාලා මෙහෙම අල්ලන්න පුළුවන්. හැබැයි එළියට ගන්න බෑ නේද? අල්ලන්නත් බෑ. දැන් මේ මං අල්ලන්නේ ස්මාර්ට් බෝඩ් එක මිසක් මේ පොත නෙමෙයිනේ නේද? මං අල්ලන්නේ මේ ස්මාර්ට් බෝඩ් එක. ස්මාර්ට් බෝඩ් එක hardware. හැබැයි මේ ඇතුලෙන් තියෙන මෙන්න මේ ඔයාලගේ බුක් එක software එකක්. ඒක අල්ලන්න බෑ. software. හරි. මට කියන්න බලන්න තව give me the example of hardware. තව example එකක් දෙන්න hardware වලට. computer parts වල Keyboard. very good. keyboard එක හරහා Mouse. joystick, Joystick. System wheels. system Speaker. UPS. Computer. UPS very good. Web camera. Web camera. web camera. හොරෙන් කිව්වේ web camera. Microphone. microphone very good. ඔක්කොම හරි. very good. ඔයාලා හරිම හොඳයි. මොකද පුතේ? Printer. speaker Speakers. scanner ඔක්කොම හරි. very good. හොඳයි. printer තාමත් එනවා මගත් එනවා උත්තර. හරි. මොකද්ද පුතේ ඔන්න බලන්න. මෙන්න මේකෙන් කරන්නේ මොකද්ද? මේ control unit එකෙන් මොකද්ද කරන්නේ? මේ control unit එක මගින් පරිගණකයට සම්බන්ධ කරලා තියෙන දෘඩාංග අතර සංනිවේදනය මෙහෙයවනවා පාලනය කරනවා. සංනිවේදනය කරනවා මෙහෙයනවා පාලනය. ඒ මොකද්ද කියන්නේ? දැන් පරිගණකයේ තියෙනනේ මේ දෘඩාංග එක එක දේවල් නේද? මේ දැන් මේක නෙමෙයි දැන් මේ පරිගණකයේ තියෙන එක එක මොනවද කීබෝඩ් එක මවුස් එක එතකොට ඔයාලකෝ printer එක අනම්මනම් ඒ ඔක්කොම පරිගණකයට සම්බන්ධ කරලා තියෙනවනේ. මෙන්න මෙයා චූටියට හිටියට මෙයා ඇතුළේ ඉන්න control unit කියන කෙනා මොකද කරන්නේ? පරිගණකයේ සම්බන්ධ කරලා තියෙන අන්න අර hardwares තියෙනවනේ.
කම්පියුටර් එකට සම්බන්ධ කරලා තියෙන හાર્ඩ්වෙයාර්ස් අන්න ඒව අතර මෙහෙම කියනවා. මෙයා නිකන් අර මේ ඕපදූප කියනවා වගේ කෙනෙක් තමයි කන්ට්‍රෝල් යුනිට් කියන්නේ. මොකද කරන්නේ? දැන් කීබෝඩ් එකෙන් මම ටයිප් කරනවා මොකක් හරි. එතකොට කීබෝඩ් එකෙන් කියනවා මොකද? මෙයා කියනවා ඔන්න මෙයා මේ ඩිස්ප්ලේ එකට කියනවා මේ අන්න කීබෝඩ් එක කිව්ව අරක ටයිප් කරන්න කියලා. කියලා දැන් කන්ට්‍රෝල් යුනිට් එක මෙයා ඇතුළේ ඉන්න කන්ට්‍රෝල් යුනිට් එක හරියට අර ගමේ ඉන්න ඕපදූප කියන ඇන්ටිලා වගේ නේද? එහෙමත් කියනවා නේ අර ඕපදූප කියන ඇන්ටිලා ඉන්න ගම්වල අන්න යා වගේ තමයි මෙයා ඇතුළේ ඉන්න කන්ට්‍රෝල් යුනිට් එක. මොකද කරන්නේ? ඔන්න කියනවා මේ අන්න මේ අරයා කිව්වනේ මේ මවුස් එක කිව්වා ක්ලික් කරන්න කියලා අතන ගිහිල්ලා කීබෝඩ් එක කිව්වා අන්න ටයිප් කරන්න කියලා එයාලා අතර සංනිවේදනය කරන කමියුනිකේට් කරනවා නේද? මොකද කරන්නේ? Communicate between multiplexes and controls the hardware connect to the computer. පරිගණකයට සම්බන්ධ කරලා තියෙන හැම hardware එකක් අතරම ඕපදූප ටික අරන් යන්නේ කවුද පුතේ? කවුද ඕපදූප ටික අරන් යන්නේ? පරිගණකයට සම්බන්ධ කරලා තියෙන ඔක්කොම hardware අතර control unit එක අන්න හරි control unit එකෙන් තමයි එයාගේ මේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන අනිත් ඔක්කොම hardwares අතර මොනවාද සංනිවේදනය කරන්නේ එක එක දේවල් නේද සංනිවේදනය කරන්නේ මෙහෙවන්නේ පාලනය කරන්නේ ඔක්කොම කරන්නේ control කරන්නේ පාලනය control unit කිව්වම ඔයාලට මතක තියාගන්න පුළුවන් පාලන ඒකකයේ කිව්වහම පාලනය කරනවා නේද පරිගණකය ඇතුලේ අරය කියන එක මෙයාට කරන්න කියලා පාලනය කරනවා මෙහෙම කරන්න කියලා මෙයාලා මේ අර කීබෝඩ් එක mouse එක printer එක දැන් ඔන්න mouse එකෙන් ගිහිල්ලා ක්ලික් කරලා කියනවා print එකක් දාන්න කියලා. එතකොට ඒක මෙහෙවන්නේ කවුද? ඒක මෙහෙවන්නේ printer එකද? Central processing unit. Central processing unit එක ඇතුලේ ඉන්න කවුද? control unit. control unit එක තමයි පුතේ අර පරිගණකයේ තියෙන hardware අතර සංනිවේදනය බෙදා හරින්නේ නේද සහ පාලනය කරන්නේ control කරන්නේ ඊට පස්සේ communicate කරන්නේ අන්න ඒ දේවල් කරන්නේ ඊට පස්සේ පුතේ it is also perform tasks such as controlling input and output data මොකක්ද ඒ කියන්නේ එයා ආදාන සහ ප්‍රතිදානයන්හි දත්ත පාලනය දත්ත සුදුසු ස්ථානවල නිවැරදි වේලාවට යැවීම තහවුරු කිරීම අදාළ සංඥා සාර්ථකව ලැබෙන්නේදයි විමසිලිමත් වීම යන කාර්යයන් සිදු කරයි. ගොඩක් අයට දැන් ලීව් වෙනව නේද පුතේ ක්ලාසස් ඇති මං හිතන්නේ. right මෙන්න මේක අවසාන වතාවට මං කියන්නම් මොකද්ද මේ control unit එකෙන් කරන්නේ? දත්ත ආදානය කරන ඒවා, ඒවා ප්‍රතිදානය කරන ඒවා, දත්ත පාලනය කරන ඒවා, සුදුසු තැන් වලට ඒවා අරගෙන යන එක, නිවැරදි වෙලාවට ගිහිල්ලාද කියලා බලන එක හරියට නිකන් අර මේ ඉන්න ප්‍රධානියෙක් වගේ මොකක් හරි ආයතනයක ඉන්න ප්‍රධානියෙක් වගේ නේද? එයා මොකද කරන්නේ? අර දත්ත ටික හරියට වෙලාවට ගිහිල්ලාද? මෙයා මෙතෙන්ට ගිහිල්ලාද? මෙයා හරියට print out එකට ගිහිල්ලාද? print එකට ගිහිල්ලාද? මෙයා save වෙලාද? මේ data ටික process වෙලාද? අන්නේ දේවල් මෙයා මොකද කරන්නේ? control unit එකෙන් බලනවා right? ඔන්න ඕක තමයි control unit එකේ වැඩේ. හරි. අදට පාඩම ඉවරයි. දැන් මේ ඔක්කොම කියපුවා තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න ක්ලාස් එක ඉවර වෙලා right? සහ ඔයාලට ඉරිදා තියනවා පුතේ මොකද්ද අපේ රිපීට් ක්ලාස් එක. ඒකට එන්නත් පුළුවන් right? ඒක ඔයාලගේ කැමැත්ත. දැන් අද ආපු දරුවන්ටත් කැමති නම් රිපීට් ක්ලාස් එකට එන්න පුළුවන්. සහ අද එන්න බැරි වුණු දරුවෝ මම මැසේජ් එකක් දෙන්නම් එයාට. හරි. all understand හැමෝටම තේරුණාද? සිංහල medium and English medium students හැමෝටම? Yes, teacher. Okay. Yes, teacher. එහෙනම් මට තේරුණා නම් මට heart එකක් ඕනේ හැමෝගෙම. heart එකක් දෙන්න ඕනේ දැන් මට. තේරුණ හැමෝම. right. අන්න මම බලනවා තේරුණේ කවුද කියලා. දැන් heart එක නොදී හිටියට කමක් නැහැ තේරුණ නැත්තම් ඈ. ටීචර් තරහ නැහැ. hearts ඕනේ. කොහමද hearts දෙන්නේ? දන්නව නේද? reaction වලින් hearts දෙන්න ඕනේ. heart වැස්සක් ඕනේ මට. නෙමෙයි. ගොඩාක් ඕනේ hearts. තේරුණා නම්. right? හරි. thank you very much හැමෝටම.
එහෙනම් දැන් හිට ඉස්කෝලේ යන්නත් ඕනේ නේද පුතේ උදේ නැගිටින්නත් ඕනේනේ. එහෙනම් හැමෝම දැන් නිදා ගන්න ගිහිල්ලා ඇම්බොෂ් එකක් දාලා බත් කාලා හොඳ ළමයි වගේ පාඩම් චුට්ටක් කරනවා නම් කරලා එහෙනම් හැමෝටම බුදු සරණයි. God bless you. එහෙනම් ටීචර් යනවා bye. හැමෝම print out God bless you. print God outs bless ගන්න you. බැරි වුණ හැමෝම print outs ගන්න පුතේ සහ පාඩම් කරන්න. message එකක් තිබ්බ මොකද්ද? Teacher, Have a the nice day. okay, have a nice day. The marks of the term test is given yet. Tell my test mark you next week. Okay. You're the best teacher I met. வீடியோ ஆன் பண்ணுங்க Like thank you. வீடியோ ஆன் பண்ணிக்கிட்டு அவங்க போட யாரா அது அவங்கள Thank you very much. හරිම ලස්සන ආදරණීය comment එකක් තියෙනවා. මොක්ක එක් ඔයාගේ marks ඕනේ එහෙනම් සැනෙන්න මම බලන්න. Very good. நீங்க போஸ்ட் பண்ணீங்க எவ்வளவு நேரமா Okay, හැමෝටම බුදු සරණයි. God bless you පුතාලා. Shenara, Bless you. Pushpi. It's okay, teacher. It's simple thing. We can stay, my little sweet teacher. Thank you. Bye. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අයන් කරනවා. මොකද්ද පුතේ සඳිල්මි මොකක් හරි කිව්වද පුතේ? හරි. Okay, I will end the meeting.